කතරගම දෙවියන්ට බනින්න බයයි. ඝන දෙවියන්ට බනින්න බයයි. හැබැයි අම්මට තාත්තට බනින්න බයක් නැහැ. ඝන දෙවියන්ගෙන් තාම අපේ ජීවිතේ එකම ප්‍රශ්නයකටවත් උත්තර හම්බුනේ නැති වුණාට නුවණට අධිපති කවුද? ඝන දෙවියෝ. අපේ ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවට අපේ අම්මලගේ ළඟ උත්තර තියද නැද්ද? තියනවානේ. අත් 12ක් තිබුණත් කතරගම දෙවියන්ගෙන් එක මතකින්වත් තාම අපිට උත්තර හම්බෙලා නැහැනේ. මේ පැත්තේ කොහොමද වැඩි ළමයි ඉන්නේ ඉස්කෝලේද දහම් පාසලේද? අම්මලා හිතන් ඉන්නේ අපේ නම්බුව බේරගන්න දරුවෝ විභාග පාස් වෙන්න ඕනේ කියලා. වඩා වටින්නේ නිවන් දකින්න එකද ડોක්ටර් කෙනෙක් වෙන එකද? එකක් තමයි ඔබේ දරුවව මේ බණ අහන්න එක්කන් ඉන්න ඕනේ. අනිත් එක තමයි මේ වෙලාවෙම යවන්න ඕනේ ටියුෂන් එකකට. මොකද තෝරගන්න. ටීචර් නගිද්දි අර පල්ලෙහා හිටපු ළමයි ටික තමයි අර කුණු හරපෙන් කෑ ගහලා තියෙන්නේ. අද අපේ දරුවෝ ගොඩාක් සමාජයක් ඉස්සරහා තව කෙනෙක්ට ගරු කරන්න දන්නවද? ගෞරවය කියන එකක් ගෑවිලාවත් නැහැ. විභාග කොච්චර පාස් කරත් වැඩක් නැහැ. ಗುಣධර්ම ටික අපි හදන්නේ නැත්තම්. අම්මා මෙහෙන් ඒයි ගානවා තාත්තා රෙහෙන් ඕයි ගානවානේ. දරුවෝ පුරුදු වෙයිද ආදරය කරන්න. ගෙදර ගිහිල්ලා මහත්තයට කියන සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පුදුමයි. රණ්ඩුවක් වෙච්ච ගමන් අම්මගේ තාත්තගේ ප්‍රධානම වැඩේ මොකද්ද? තමන්ගේ පැත්තට සේනාව සන්නද්ධ කරගන්න ඕනේනේ. මේ තාත්තලට වඩා අම්මලා ඔකට මාර දක්ෂයිනේ. තාත්තලා 900 ගණන් වල කරපු වැරදිත් දරුවෝන්ගේ කනේ අම්මලා තියනවද නැද්ද? අයි තාත්තලා සෙකන්ඩ් දෙන්නෙත් නැහැ ඔකටනේ. තාත්තලා මොකෝ කියන්නේ? මුන් ටික හදාගත්තට වඩා හොඳයි හරකෙක් හදාගත්තා නනේ. 12 13 වගේ පහු වෙනකොට අපිට හිතෙනවා අම්මලා මොනවද දන්නේ? එයාලට මේව තේරෙනවද? අපි තමයි හැම එකම දන්නේ. එහෙම හිතන කාලයක් එනවද නැද්ද? මේ ඔය පන්සලට එලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නනේ තියෙන්නේ. නේ එහෙව් ඉඳලත් මේ හාමුදුරුන්ට තියෙන විසේ බයිනවනේ. හැමෝටම යෝජනා කරන එන්න ඇවිල්ලා මේ සිවුර දාගෙන මාසයක් ඉන්න. දැන් අපේ තරුණ කාලේ අපි කැප කරනවානේ. අපි හයියෙන් ගියත් බයිනවා හිමින් ගියත් බයිනවා. සමහර විට එළවලුවක් කෑවත් බයිනවා ඒළවලුව නොකෑවත් බයිනවා. මම මහණුනේ මීට අවුරුදු 7කට කලින්. අපේ චරිතත් එච්චර හොඳ ඒවා නෙවෙයි හොඳද? කොහේ හරි තිබිච්ච වාසනාවකට මහණ වෙන්න කැමැත්ත තිබුණා. ඒ සර් ඉස්සරහට එද්දිම මම සර්ට කිව්වා සර් මම යනවා මහණ වෙන්න. ගත් කටරම කිව්වා සර් ඔහේ මහණුනොත් සාසනේ නා විනාශයි කියලා. ඉස්කෝලේ ඉතිහාසෙ මගේ තරම් ශිෂ්‍යනායක බැජ් එක ගලවලා නැතුවද කාගේවත්. මුකුත්ම බැරි අර නැහැදිච්චම සෙට් එකේ ඉන්නවනේ. අපිත් අවුරුදු 7කට කලින් ඕකේ හිටියා. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව ඔය ලේසිම විෂයන් වලට මට අනිවාර්යෙන් ලකුණු තියනවා 10ට අඩුවෙන්. පූජා කරන්නේ ප්ලැට් පිරිකරා. හරිද? පිරිකරේ ප්ලැට් එකක්. දැන් මම කල්පනා කරා කෝප්පයක් ප්ලැට් වෙලා එන්න විදිහක් නැහැනේ. දැන් මම ඉස්කෝලේ විතරනේ සිල් අරන් තියෙන්නේ. ඒ නිසා මම හිතාගෙන හිටියේ සිල් ගන්න ගියාම වරුවෙන් එවනවා කියලා. ඉතින් අර මාතර කියලා මම හමුතු එකකුත් බොරුවට ඇඟට අරගෙන ආමුදුරුවනේ මං ආවේ මාතරින් ඉඳන් අපේ ගෙදර අයත් ආවා. මම සිල් ගන්න ආවේ නිකන් නෙවෙයි කෝපයක් ගන්න. හදාගන්න බැරිම සෙට් එක තමයි මහාන කරන්න දෙවන්නේ. ඒ අයගෙනුත් බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලයකට යනවානේ. පන්සලේ ලොකු හාමුදුරුවලා මුළු ගමටම බණ කියනවා. ඒ වෙනසට හේතුව මොකද්ද? සිවුරද? සිවුර හේතුව කියලා කිව්වොත් අම්මලා මේ පාර සිස්සතරත් පොරෝලේ යවයි. ගෙදරක තාත්තා එනවා වගේද පන්සලේ ලොකු හාමුදුරුවෝ එද්දි. යඟ රත් වෙලා යනවා අපේ. මේසන් බාස්ගේ පඩි කීයද? 80000යි. ගුරුවරයෙක්ගේ මාසික පඩිය කීයද? සාමාන්‍ය ගුරුවරයෙක්ගේ 60ක් 65ක් වගේ යන්නේ. එහෙනම් අපි වැඩියෙන් මහන්සි වෙනවනේ අපේ දරුවෝ ගුරුවරු කරන්නද මේසන් බාස්ලා කරන්නද? බහුතරයක් මේසන් බාස්ලාට ඉස්සෙල්ලා මතක් වෙන්නේ කොහෙද? බාර් එක. මෙන්න ලේලි ඇවිල්ලා එකපාරටම ගෙදර දොරවල් ටික වහනවා. නැන්දා මට ඕක සෙට් වෙන්නේ නැහනේ. යනවා ගිහිල්ලා අර ලේලි වහපු දොර ආයි ඇරලා වහනවා. සීට්ටු පේන්න බෑ. ආයි ගිහිල්ලා ඇදලා අරගෙන එනවා අංකයක් ගිහලා. සමහරවිට මෙලෝ වැඩකට නැහැ. නියම බණ ටික අහන්න එක්කන් එන්න තිබ්බ අල්ලපු ගෙදර මිනිස්සයා. කියන්න බෑ හොඳද? මට මේ ධර්මාසනේ දැක්ක ගමන් මේ හොඳ හුරුවක් ආවා. කලින් මෙතන බණක් තිබ්බනේ කත්නෝරු හාමුදුරුවන්ගේ. අර මෙච්චර ප්‍රසිද්ධ වෙන්න කලින් නේ. මං හිතන්නේ හරි වාසනාවන්ත තැනක්. හොඳ පිම්බිමක් මේක. පෙනුත් ඔය බණට එහෙම කතා කරාම ඉස්සෙල්ලම අහන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ ගාන කීයදනේ? ගින්නක් නැතුව දුමත් නගින්නෙත් නෑ. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ චාමර කරුණානායක මහත්මයා ඒ වගේම දිලිනි කෞශල්‍යා දියණියන් මේ දින ගණනාවෙම පින්කම් රාශියක්ම සිද්ධ කරලා අද දවසේදී තුන්වෙනි ධර්ම දේශනාව හැටියට සිහිපත් කරලයි මේ පින්කම් අද දවසේ නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. අපේ ආරාධනා බාර අරගෙන
මේ ස්ථානයට වැඩම කොට වදාළේ කිරින්ද පුහුල්වැල්ල ඉසිපතන විහාර වාසී විචිත්‍ර ධර්ම කතික කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා දාස කම්මකාරා හෙට්ඨා උද්ධං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහිති. ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ අවසරයි නම කියන්නට මඩවල තැන්නේ ජිනරතන ගරුණීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සදා වන්දනීය ගරු කටයුතු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ අත හැමදෙනාම අදහරි ශ්‍රද්ධාවෙන් හරිම උවමනාවෙන් මේ විහාරස්ථානයේට මේ ස්ථානයට සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙන්නේ සියලු දානයන් අතර අග්‍රතම ඒ ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වෙන්න බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්නට තමගේ ජීවිතවල මේ තාක් කාලයක් වැරදිච්ච තැන් තිබුණා නම් ඒ වැරදි නිවැරදි කරගන්න, ඒ වගේම නිවැරදි තැන් ඒව තව වඩා දියුණු කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ධර්මය ජීවිතයට අපි හේතු කරගන්නට ඕනේ. ඉතින් ඒ මඟ පෙන්වීම කරන සියලු දානයන් අතර අග්‍රතම ධර්ම දානමය පින්කමක් අද මේ විදියට සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට වසර 3කට පෙර ඒ ජීවිතයෙන් සමුගන්නට යෙදුණු ආදරණීය පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම ධර්මදේශනාව සංවිධානය කරන ඒ චාමර මහත්මයාගේ පියාණන් රෙක්ස් කරුණානායක මහත්මයා ඇතුළු ඒ පවුල්ලාට ආශිර්වාද කරන්න, ඒ වගේම එමියගේ පියාණන්ට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම එලෝසියස් කොන්නට් සිල්වියා ඇතුළු ඒ පවුල නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම හිටපු විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ උපරතන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ විහාරස්ථානයේ විහාරගණයේ අපවත් වී වදාළ නායක මාහිම්පාණන් වහන්සේලාට පින් දෙන්න. ඒ වගේම මීට දින කිහිපයකට පෙර අපේ රටේ ඇතිවෙච්ච ව්‍යසනකාරී තත්ත්වයන් නිසා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ ඇතුළු මියගිය ඥාතීන්ට මියගිය ඇත්තන්ට පින් දෙන්න. ඒ වගේම පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන රාගම පදිංචි චාමර කරුණානායක මහත්මයා, දිලිනි කෞශල්‍යා මහත්මිය, වගීෂ ඒ පුතණුවන් ඇතුළු ආටිගල පදිංචි තිලක් ප්‍රියන්ත, එජී හීන් මැනිකා, සාගර ජයනි, ධනංජය, හර්ෂණ, අනුෂිකා, නිෂාදි, අවිෂ්ක, තුලාශ පුතණුවන්, ඕමාල් පුතණුවන්, ඔර්ෂිනී ඇතුළු ඒ පවුල්වල ඥාති හිතයිෂීන්ට යත් හැම දෙනාටමත් මේ උදව් උපකාර කරන්නට යෙදෙන සහභාගී වෙන අපේ අත හැම දෙනාටමත් ආශිර්වාද කරමින් අද මේ උතුම් ධර්ම දානමය පින්කම හරීම ලස්සනට හරි පිළිවෙලකට මේ විහාරස්ථානයේ සංවිධානය කරලා මේ ධර්මශාලාවේ මේ අත් සම්බන්ධ කරගෙන සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ධර්මදේශනාවට මම මාතෘකා විදිහට තෝරගත්තේ සිංහාලෝවාද සූත්‍රය. මොකද සූත්‍රේ නම? සිංහාලෝවාද සූත්‍රය. අහලා තියෙනවනේ මීට කලින්? ඔව් අහලා ඇති. සමහර විට ඒකේ කාරණා පිළිබඳව ඇතු දන්නව ඇති. ප්‍රධාන වශයෙන්ම සිංහාලෝවාද සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ අර
දිසා 6කින් යුතුයකම් කරන හැටි කියලා දුන්නනේ. බුදුහාමුදුරුවෝ සිංහාලක ගෘහපති පුත්‍රයාට කියනවා දිසා 6ට වැඳ වැඳ ඉන්නකොට ඔහොම නෙවෙයි හරියටම දිසා 6 වඳින්නේ කොහොමද? ඔයාට නැගෙනහිරට වඳින්න ඕන නම් ඒ නැගෙනහිරෙන් ගරු කරන්න ඕනේ පිරිසක් ඉන්නවා. එහෙම අර දිසා 6ක් තිබුණ මොනවද දිසා 6? ප්‍රධාන දිසා 4යි. මොනවද ප්‍රධාන 4? උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. මෙන්න මේ ප්‍රධාන දිසා 4 අනිත් දෙක මොකද්ද? ඔව් උඩ දිශාවයි යට දිශාවයි. මෙන්න මේ දිසා 6ට වන්දනා කර කර ඉන්නකොට සිංහාලක ගෘහපති පුත්‍රයා බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා ඇහුවා මොකද්ද ඔය කරන්නේ? මගේ තාත්තා මැරෙන වෙලාවේ මට කිව්වා මෙහෙම දිසා 6කට වදින්න කියලා. ඒ නිසා වදිනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරා ඔහොම නෙවෙයි දිසා 6 වදින්නේ. ඔයාට නැගෙනහිරට ගරු කරන්න ඕනේ නම් කල යුත්තේ තමයි නැගෙනහිර දිශාව බලලා අත් එකතු කරලා වඳින එක නෙවෙයි. නැගෙනහිර දිශාවට ගරු කරන්න තියෙන්නේ මොකද්ද? නැගෙනහිර දිශාවෙන් පිරිසක් බුදුහාමුදුරු යෝජනා කරා අන්න ඒ පිරිසට යුතුයකම් ටික ඉෂ්ට කරන්න. නේ මාතා පිතා දිසා පුබ්බා. පූර්ව දිශාවෙන් කවුද හැඳින්නුවේ? මාතා පිතා. කවුද? අම්මයි තාත්තයි. පූර්ව දිශාව ඒ කියන්නේ නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාව කියන්නේ දැන් අපි දන්නවා මේ ලෝකෙට එළියක් ගේන දිශාව තමයි මොකද්ද? ඉර පායන්නේ නැගෙනහිර දිශාවෙන්. ඒ නිසා තමයි නැගෙනහිර දිශාව මේ ලෝකෙට එළියක් ගේන්නේ. ඒ වගේම තමයි අපේ ජීවිතයට එළියක් ගෙනාවේ කවුද? අම්මයි තාත්තයිනේ. අපිට අපේ ජීවිතයට එළියක් ගේන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා අපේ ජීවිතේ නැගෙනහිර දිශාව වෙන්නේ කවුද? අම්මයි තාත්තයි. ආයි ඒකේ කතා දෙකක් නෑ. අංක 1 වෙන්නේ අපේ ජීවිතේ ප්‍රධාන තැන දෙන්න ඕනේ කාටද? අම්මටයි තාත්තටයිනේ. දැන් දන්නවද නුවණට අධිපති දෙවියෝ කවුද? ඝන දෙවියෝ නේ. මං කියනවා බනින්න කියලා. බයිනවද? ඝන දෙවියන්ට බනින්න කිව්වොත් බයිනවද? බයිනවද දැන් මං බනින්න කිව්වොත්? නෑනේ. ඇයි ඒ? බයයි නේ. එක පැත්තකින් බයයි. තියෙන ගෞරවයේ ශ්‍රද්ධාවත් එක්ක ඝන දෙවියන්ට බනින්න බයයි. මෙතන කවුරු හරි ඉන්නවද? මමත් බලාගෙන ඉන්නවා. තාම මට නම් මේක වෙලා නෑ. කවුරු හරි ඉන්නවද ජීවිතේ ආපු එකම එක ප්‍රශ්නයකට හරි ඝන දෙවියන්ගෙන් උත්තර හම්බෙච්ච කෙනෙක් ඉන්නවද මෙතන? අවුදරේ මෙන්න මේ ප්‍රශ්නෙට ඝන දෙවියා විල උත්තරයක් දීලා ගියා. ඉන්නවද? නෑනේ. ඝන දෙවියන්ගෙන් තාම අපේ ජීවිතේ එකම ප්‍රශ්නයකටවත් උත්තර හම්බුනේ නැති වුණාට නුවණට අධිපති කවුද? ඝන දෙවියෝ. බනිනවද? බනින්නේ නෑ. හැබැයි අදටත් නිකමට හිතලා බලන්න අපේ ජීවිතේ අපිට ආපු දහසකුත් ප්‍රශ්නවලට උත්තර අපේ අම්මගේ ළඟ තිබ්බද නැද්ද? තිබ්බනේ. ඉස්සරහටත් සමහර විට අපි සමාජයේ මොන කෙරුමක්කාරයෙක් වුණත් අපේ ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවට අපේ අම්මලගේ ළඟ උත්තර තියද නැද්ද? තියනවානේ. දැන් අද දවසේ ඔයත් මට හරි ගෞරව කරයි. නේ බණට ආපු නිසා ධර්ම දේශනා කරන නිසා හරි ලස්සනට ඔයත් මට ගෞරව කරයි. හැබැයි ඔය ගෞරවය හෙට දවසේ නැති වෙන්න බැරිද? පුළුවන්. ඒකනේ අටලෝ දහමනේ. අද මේ කරන ගෞරවයම අද මේ හොඳ කියන ඔබම හෙට අන්තිමේදී කියන්නේ බැරි වෙන එකක් නෑ. ඒ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවට වඩා හොඳයි නිකන් හිටියනම් නේ. එහෙම වෙන්න බැරි කමක් නෑනේ. මේකේ ඔබත් පෘථග්ජනයි අපිත් පෘථග්ජනයිනේ. එතකොට හෙට දවසේ මට මොන ප්‍රශ්නේ ආවත් සමාජයෙන් කොච්චර පිළි අරගෙන හෙට දවසේ මාව කොහොම සමාජයෙන් ප්‍රතික්ෂේප කරත් මොන ප්‍රශ්නයක් තියාගෙන ගෙදර ගියත් අම්මගේ ළඟ උත්තරයක් තියද නැද්ද? තියනවානේ. හැබැයි අම්මට එරෙහිව කතා කරන්න බයයිද? තමන්ගේ අම්මට බනින්න බයයිද? ඒකට බය නෑනේ. මාර වැඩේ. අර ජීවිතේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දීපු නැති නුවණට අධිපති ඝන දෙවියන්ට බනින්න නම් අපි බයයි. හැබැයි අම්මට එරෙහිව කතා කරන්න බයක් නෑ. මතක තියාගන්න වැඩියෙන්ම අපි බය වෙන්න ඕනේ ඝන දෙවියන්ට බනින්නද අම්මට බනින්නද? අම්මට එරෙහිව කතා කරන්නද? ඒක තමන්ගෙත් එකයි අනුන්ගෙත් එකයි. ජීවිතේ පිළිවෙලක් හදාගන්න, ක්වොලිටි එකක් හදාගන්න කවවමදාවත් මොන්න තරම් මිනිස්සෙක් පහතකට වැටුණත් ඒ මිනිස්සයාගේ අම්මගේ නමින් එයාට කවදාවත් වචනයක් කියන්න හොඳ නැහැ. ඒක අපේ දියුණුවේ ලක්ෂණයක්. හරිද? ඒක දුර්ලභ මිනිස්සෙගේ තියෙන්න ඕනේ. ඒක හරි ලස්සන ගුණාංගයක්. කවදාවත් අම්ම කෙනෙක්ට එරෙහිව කතා කරන්න එපා. හරි. දන්නවද මේ අත් 12ක් තියෙන දෙවි කෙනෙක් ඉන්නවා කවුද? කතරගම දෙවියෝනේ. එක අතකින් හරි උදව්වක් හම්බෙච්ච කවුරු හරි ඉන්නවද මෙතන? කතරගම දෙවියන්ගේ? ඉන්නවද? හාමුදුරනේ මට කතරගම දෙවියෝ ඇවිල්ලා මෙන්න මෙහෙම කරදරයක් වෙච්ච වෙලාවේ උදව්වක් කළා ගියා. ඉන්නවද? නෑ.
අත් 12ක් තිබුණත් කතරගම දෙවියන්ගෙන් එක මතකින්වත් තාම අපිට උත්තර හම්බෙලා නෑනේ. හැබැයි කතරගම දෙවියන්ට බනින්න කිව්වොත් බයිනවද? නෑ. බයයිද නැද්ද? කතරගම දෙවියන්ට බනින්න බයයි. හැබැයි අත් 12කින් නෙවෙයි අත් 1000කින් කරන්න බැරි දේවල් අපේ තාත්තලා අපි වෙනුවෙන් කළා තියද නැද්ද? තියනවා. තාත්තට බනින්න බයයිද? ඒකට බය නෑනේ. මාර වැඩ අපේ තියෙන්නේ. කතරගම දෙවියන්ට බනින්න බයයි. ඝන දෙවියන්ට බනින්න බයයි. හැබැයි අම්මට තාත්තට බනින්න බයක් නෑ. මතක තියාගන්න ඔය කතරගම දෙවියන්ට ඝන දෙවියන්ට එහෙම බනින්න අපි එකපාරක් දෙපාරක් හිතනවා නම් අපේ අම්මට තාත්තට එරෙහිව කතා කරන දසදහස් වාරයක් අපි හිතන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා අපේ ජීවිතේ දෙවියන්ටත් වඩා උඩින් මේ බුදුරජාණන් වහන්සේටත් වඩා උඩින් ඉන්න ඕනේ කවුද? අම්මයි තාත්තයිනේ. ඒකනේ ගෙදර බුදුන් කියලා කිව්වේ. හේතුව තමයි මේ අපිට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කවුද? අපේ අම්මයි තාත්තයිනේ. අපිට ඔය හැම දෙවි කෙනෙක්ම පෙන්වුවේ කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ අපි අංක එකට ගරු කරන්න ඕනේ දෙන්නෙක් තමයි කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා බුදුහාඳුර දේශනා කරා අපේ ජීවිතේ නැගෙනහිර දිශාව කවුද? අම්මා සහ තාත්තා. එතකොට එතනදී බුදුහාමුදුර දේශනා කරා දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙන්න ඕනි යුතුයකම් කීයක්ද? 5ක්. ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්ත දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕනි යුතුයකම් 5ක් බුදුහාමුදුරුව දෙපැත්ත හරි ලස්සනට දේශනා කරා. මේ දෙකෙන් ඉස්සෙල්ලම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ දරුවෝද දෙමව්පියෝද? ඉස්සෙල්ලාම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ කවුද? කවුද? දෙමව්පියෝනේ. මතක තියාගන්න දරුවෝ නෙවෙයි ඉස්සෙල්ලා යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ කවුද? දෙමව්පියෝ. දෙමව්පියන්ගෙන් හරියට යුතුයකම් ටික ඉෂ්ට වුණොත් තමයි ඒ දෙමව්පියන්ට ගරු කරන විදිහේ දරුවෙක් බිහි වෙන්නේ. ඒ නිසා අද අපි කාල වේලාව කළමනාකරණය කරගෙන සාකච්ඡා කරමු දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු වෙන්න ඕන යුතුයකම් 5 මොනවද? ඒවා ප්‍රායෝගිකව හරි කළමනාකාරීත්වයකින් නිසි ආකාරයකින් අපි ඒවා ක්‍රියාත්මක කරනවද නැද්ද? සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ තියෙන වටිනකම. අපි මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරමු. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ කාරණා 5ට කලින් නිකමට අද කාලේ අපේ අම්මලා තාත්තලා යුතුයකම් ඉෂ්ට කරන්න යද්දී වර්තමානයේ අපේ අම්මලා තාත්තලාගේ යුතුයකම් ටික බෙදමුද කොටස් 5කට. අංක එක මොකද්ද? දරුවෝ වෙනුවෙන් අද අම්මලා තාත්තලා වැඩියෙන්ම මහන්සි වෙන්නේ මොකක් කරන්නද? වර්තමානයේ මම හිතන්නේ මේ අපි වැඩි හිටියත්තන්ට වැඩිය හොඳට දරුවෝන්ගෙන් ඇහුවොත් කියයිනේ. අද වැඩියෙන්ම හරියට හරි මහන්සි වෙන්නේ මොකටද? අංක එක උගන්වන්නනේ. අද යුතුයකම් 5කට බෙදුවොත් මේ දෙමව්පියන්ගේ යුතුයකම් ටික කොටස් 5කට බෙදුවොත් අංක එක වෙන්නේ මොකද්ද? උගන්නන එක. අංක 2 උගන්නන එක. අංක 3 උගන්නන එක. අංක 4 උගන්නන එක. අංක 5 උගන්නන එක නේ. අය උතනින් එහා එකක් නෑ මං හිතන්නේ. අද වර්තමානයේ අපේ අම්මලා තාත්තලාගේ යුතුයකම් 1 ඉඳන් 5ට යනකම් වෙන්නේ මොකද්ද? උගන්නන එක නේ. කැමති නැද්ද නොකා නොබී දරුවෝ පාඩම් කරනවට? කැමති නේ. ඒ කියන්නේ කන්නේ බොන්නේ නැතු වුණත් කමක් නැහැ. නිදාගන්නේ නැති වුණත් කමක් නැහැ. පැය 24න් පාඩම් කරනවා නම් අපේ අම්මලාට තාත්තලාට ඊට එහා සතුටක් නැහැ. අද 1 ඉඳන් 5ටම අරන් තියෙන්නේ මොකද්ද? උගන්නන එක. ඔච්චර උගන්නන්න මහන්සි වෙන එකේ කියමු බලන්න. ඇයි දරුවෙට උගන්නන්නේ? යන්නේ කොහෙද මල්ලේ පොල් වෙන්න බෑ. හොඳද? නේ මේක හරියට අපි දැනගන්න ඕනේ. මොකද අම්මලා තාත්තලා ජීවිතේ වැඩි හරියක් මහන්සි වෙන්නේ මොකටද? දරුවන්ට උගන්නන්න. උගන්නන අම්මලා තාත්තලා හරි ඉගෙන ගන්න දරුවෝ හරි කියමු බලන්න. ඇයි උගන්නන්නේ හෝ ඇයි ඉගෙන ගන්නෙ? මොකද හේතුව දන්නවද? හරියට හරි. මොකද? ඔය තමයි අපේ අම්මලා කියන උත්තර ටික. මම දන්නවා අනිවාර්යෙන් එන්නේ ඕක කියලා. මොකද්ද? හොඳ පුරවැසියෙක් කරන්න නේ. හොඳ දරුවෙක් කරන්න. යහපත් පුරවැසියෙක් කරන්න. ඇත්තටම ඕක ධර්මුණ. මේ පැත්තේ කොහොමද වැඩි ළමයි ඉන්නේ ඉස්කෝලේද දහම් පාසලේද? ඉස්කෝලේ. එතකොට උගන්නන එකේ අරමුණ මොකද්ද? යහපත් පුරවැසියෙක් කරන්නනේ. එතකොට යහපත් පුරවැසියෙක් කරන්න නම් වැඩියෙන්ම ළමයි ඉන්න ඕනේ ඉස්කෝලේද දහම් පාසලේද? දහම් පාසලේ. මරු වැඩේ වෙලා තියෙන්නේ නේ. හැබැයි වැඩි ළමයි ඉන්නේ කොහෙද? ඉස්කෝලේ. ගෙදර තියාගෙන බැරිද හොඳ නරක කියලා දෙන්න? අම්මා තාත්තා දන්නේ නැද්ද යහපත් පුරවැසියෙක් කරන්න? දන්නවා. එතකොට ඉස්කෝලේ යවන්නේ යහපත් පුරවැසියෙක් කරන්නද? ඉස්කෝලේ වල ටියුෂන් එහෙමත් යවනවා නේ. යහපත් පුරවැසියෙක් කරන් ඉස්කෝලේ වල ටියුෂන් යවන්නත් ඕනේද? නෑ. මතක තියාගන්න ඕක අර අපි එළියට බොරුවට නිදහසට කියන හේතුවක් කාරණාවක් විතරයි. හේතුව තමයි බහුතරයක් අම්මලා දන්නෙත් නෑ ඇයි දරුවන්ට උගන්වන්නේ. බහුතරයක් දරුවෝ දන්නෙත් නෑ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නේ. උගන්වන එකේ මම නම් හිතන්නේ වර්තමානයේ බහුතරයක්
අම්මලා තාත්තලාගේ ඔළුවේ තියෙන එකම දේ තමයි අපේ නම්බුව දරුවන්ගෙන් ගොඩ දා ගන්න ඕනේ නේ. අපිට කරගන්න බැරි වෙච්ච ටික දරුවෝ ලවා කරගන්න ඕනේ. කවදාවත් කියලා නැද දරුවන්ට මෙහෙම මේ අර අහවලාගේ දරුවා පන්තියේ පළවෙනිය වෙලා එයාට පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි? එයාට කණ්ඩ බොන දෙන ටිකමයි ඔයාටත් දෙන්නේ. එයාට දෙන බත් ව්‍යංජනමයි ඔයාටත් දෙන්නේ. එයාට බත් ව්‍යංජන දීලා ඔයාට තනකොළ කණ්ඩ දෙන්නේ නැහැ. එයා යවන ඉස්කෝලේටමයි ඔයාවත් යවන්නේ. එයා යවන ටියුෂන් ටිකටමයි ඔයාවත් යවන්නේ. එයාට තියෙන්නේත් අතපය හතරක්. ඔයාට තියෙන්නේත් අතපය හතරක්. එහෙනම් එයාට පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි? කියලා නැද කවදාවත්? අපේ අම්මලා තාත්තලා නම් කියලා නැතුව ඇති දරුවන්ගේ මූණෙන් පේනවා ඒක. නේ හරිද? හිතන්න එහෙම කියනවා නම් මොකක්ද අරමුණ වෙලා තියෙන්නේ? අර අහවලාගේ දරුවා පරාද කරලා ඔයා එක වෙන්න. ඒක නෙවෙයි අරමුණ. ඒකනේ අරමුණ වෙලා තියෙන්නේ. උගන්නන එකේ අරමුණ ඒකද වෙන්න ඕනේ. මේ තව කෙනෙක් පරාද කරලා තමන්ගේ දරුවා එක කරගන්න එක නෙවෙයිනේ. විලිලැජ්ජ නැද්ද? අරයාගේ දරුවා එක වෙලා නේ උන්ගේ අම්මලා තාත්තලා අපේ ගෙදර ඉස්සරහින් අඩි දෙකක් විතර උඩින් යන්නේ විලිලැජ්ජාය බෑ. ඊළඟ සැරේ ඔයා එක වෙන්න ඕනේ අපි යන්න ඕනේ යාළුවා ගෙදර ඉස්සරහින් අඩි දෙකක් උඩින්. අම්මලා හිතන් ඉන්නේ අපේ නම්බුව බේරගන්න දරුවෝ විභාග පාස් වෙන්න ඕනේ කියලා. මතක තියාගන්න කාගේවත් නම්බු බේරන්න දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. කාගේවත් නම්බු බේරන්න දරුවෝ විභාග පාස් වෙන්නේ නැහැ. ඒකට අරමුණක් තියෙනවා. මේකේ අවසානයේ මොකද්ද ගන්නෙ? අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා, O level A level පාස් වෙනවා, කැම්පස් එකකට යනවා, උපාධියක් ගන්නවා. අවසානයේ මොකද්ද ගන්නෙ? ඔකෙන් පස්සේ උපාධියෙන් පස්සේ මොකද්ද ගන්නෙ? හරියට හරි මොකද්ද? රස්සාවක්. ඔච්චරයි අරමුණනේ. ඉස්කෝලේ ගිහිල්ලා උගන්වන්නේ මොකක් ගන්නද? දන්නවනම් මං හිතන්නේ මෙච්චර මහන්සි නෙවෙකුත් නෑනේ. මේ අවුරුදු 13ක් හිතන්න ඔය අවසාන අරමුණට යන අවුරුදු කීයක් මහන්සි වෙන්න ඕනේද? ඉස්කෝලේ ගියොත් අවුරුදු 13ක්. ඒ 13න් පස්සේ A level ලියලා අවුරුද්දක් විතර ඉන්නවා 14ක් විතර යනවා. විශ්වවිද්‍යාලේ ගිහිල්ලා අවුරුදු 3 හෝ 4ක් ගිහිල්ලා උපාධියත් අරගෙන ජොබ් එකක් යනකොට ජීවිතය අවුරුදු 20ක් 25කට වැඩිය ගිහිල්ලා. ඒතර මෙච්චර ජීවිත කාලයක් අපි මහන්සිලා තියෙන මොකක් ගන්නද? රස්සාවක් ගන්න. මෙන්න මේක තමයි අරමුණ. මේක අපේ දරුවෝ දැනගන්න ඕනේ, දෙමව්පියෝ දැනගන්න ඕනේ. ඇයි එතකොට ඉස්කෝලේ ගිහිලි ඉගෙන ගන්නේ රජේ රස්සාවක් ගන්න නෙමෙයි හොඳ රස්සාවක් ගන්න. ඕක දැනගෙන හිටියනම් හරියට Tamanට අවශ්‍ය පැත්තෙන් තමයි ඉගෙන ගන්නවද නැද්ද? ඉගෙන ගන්නවා. මතක තියාගන්න කවුරුවත් පරාද කරන්නවත් එක වෙන්නවත් විභාග ලියන්නේ නෑ. අපි පුරුදු කරන්න ඕනේ පුතේ ඔයාට මේ රස්සාවට යන්න මෙන්න මේ විභාගයේ මේ කඩයිම පාස් වෙන්න. එහෙම නැතුව එක වෙන එක නෙවෙයි. ඔන්න ඕක තමයි උගන්නන එකේ අරමුණ. දැනගත්තද? හරිනේ හරි. දැන් මට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. වඩා වටින්නේ නිවන් දකින්න එකද ડોක්ටර් කෙනෙක් වෙන එකද? ඇත්තටමද කියන්නේ? ධර්මශාලාවේ නිසාවත් හාමුදුරු කෙනෙක් අහන නිසාවත්ද කියන්නේ? එහෙම නැහැනේ නේ. මොකද්ද වටින්නේ? නිවන් දකින්න එක. දැන් ඔන්න උත්තර වෙනස් වෙන්න බෑ. හරිද? ඔය උත්තර දීපු කටවල් ටිකෙන්ම මට කියන්න අද මේ වෙලාවේ ඔබට තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි ඔබේ දරුවව මේ බණ අහන්න එක්කන් ඉන්න ඕනේ. අනිත් එක තමයි මේ වෙලාවෙම යවන්න ඕනේ ටියුෂන් එකකට. මොකද්ද තෝරගන්නේ? එහෙමද? හරි වටිනා එහෙනම්. අර මං හිතන්නේ නිවන වටිනවා කියලා කියපු නිසා දැන් උත්තරේ වෙනස් කරන්න බෑනේ. ටියුෂන් එකයි බණයි තිබ්බොත් මොකද තෝරගන්නේ? බණ අහන එක. ඉන්නවද මෙතන ගුරුවරු කවුරු හරි? ටියුෂන් කරන අය? කවදාවත් ටියුෂන් ගුරුවරයෙක්ට කියලා තියෙද මෙහෙම? අනේ සර් අද නම් පුතාව ටියුෂන් එක්කන් එන්න වෙන්නේ නැහැ. පුතාට බණක් අහන්න යන්න තියෙනවා. කියලා තියෙද? එහෙම අහපු ගුරුවරයෙක් ඉන්නවා නම් වාසනාවක් නේ. මං හිතන්නේ පැත්ත පළාතක නැහැ එහෙම අහපු ගුරුවරයෙක්. හැබැයි අපි ඕනේ තරම් මෙන්න මෙහෙම අහලා තියෙනවා. අනේ හාමුදුරුවනේ අද නම් පුතාව බණ අහන්න එක්කන් එන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? එයාට අද ටියුෂන් එකක් තියෙනවා. එහෙම කියලා නැද්ද? තියනානේ. ඇත්තටම ටියුෂන් එකකුයි බණකුයි තිබ්බොත් අපි මොකද්ද තෝරගන්නේ? ටියුෂන් එක තෝරගන්නානේ. මෙතන සමහර විට ඇති දරුවා ටියුෂන් එකට දාලා බණ අහන්න ආපු අම්මලා සමහර විට ඇතිනේ. හරිද? හිතන්න මතක තියාගන්න රජේ රස්සාවක් ගන්න ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවට වඩා අපි මේ දරුවන්ගේ ජීවිතවල හදන්න ඕනේ තැන් තව තියෙද නැද්ද? තියෙනවා. අංක 1ත් අංක 5ත් යනකම් අධ්‍යාපනය ඉස්සරහට ගත්ත නිසා අද හරි අවාසනාවකට මේ දරුවන්ගේ ජීවිතවලින් ಗುಣධර්ම කියන එක ඈත් වෙලාද නැද්ද? ඈත් වෙලා. අද මේ මම බණට එනකොට ආවේ අනුරාධපුරේ ඉඳන් හොඳද? අනුරාධපුරේ අපේ යාළුවෙගේ පන්සලක් තිබුණේ. හෙට ගියා. ගිහිල්ලා මං බස් එකේ ආවේ. මේ
බස් එකේ ඇවිල්ලා කොළඹදී තමයි වාහනේට එන්න කියලා වාහනේ ඉඳන් ආවේ. එනකොට එක තැනකදී නැවැත්තුව මේ මට නිින්ද ගියා. බස් එකේ මම නිදාගෙන හිටියේ. ඊට පස්සේ මේ එකපාරට මට ඇහැරුණා රණ්ඩුවක් යන සද්දයක් ඇවිල්ලා මොකද? අමුතිත්ත කුණුහරුපෙන් කෑ ගහනවා. ඉස්සරහ දොර ඇරලා AC බස් එකක් ඉස්සරහ දොර විතරයි තිබ්බේ. ඉස්සරහ දොර ඇරලා මේ ඉස්කෝලයක් ගාවින් ටීචර් කෙනෙක් නගිනවා බස් එකට. හරිද? ටීචර් නගිද්දී අර පල්ලෙහා හිටපු ළමයි ටික තමයි අර කුණුහරුපෙන් කෑ ගහලා තියෙන්නේ. කියපු කුණුහරුප මට බනට කියන්න බෑනේ. හරිද? ඒ කියන්නේ සමාජයක අපි කතා කරන්න හොඳ නැති අමුතිත්ත කුණුහරුපෙන් අර ගුරුවරුත් ඉන්න තැන කිසිම බයක් සැකක් නැතුව අර ළමයි ටික කෑ ගහනවානේ. කුණුහරුපෙන් කෑ ගහනවා. අද අපේ දරුවෝ ගොඩාක් සමාජයක් ඉස්සරහා තව කෙනෙක්ට ගරු කරන්න දන්නවද? ගෞරවය කියන එකක් ගෑවිලාවත් නැහැ. මට ඇත්තට මේ වෙලාවේ හිතුණා මොන්න තරම් අපේ මේ දරුවන්ගේ ජීවිත පරිහානියකට ගිහිල්ලාද. ඒ නිසා අපේ දෙමව්පියෝ අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ දරුවන්ගේ ජීවිතවල විභාග කොච්චර පාස් කරත් වැඩක් නැහැ. ಗುಣධර්ම ටික අපි හදන්නේ නැත්තම්. ඒ නිසා සාකච්ඡා කරමු කොහොමද බුදුහාමුදුරුවෝ මේ ළමයිගේ අනාගතය හදන්න දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන්න කිව්වේ කියන එක. පළවෙනිම එක තමයි දරුවෙක් පාපයෙන් ඈත් කරන්න. මොකද්ද පළවෙනි එක? පාපයෙන් ඈත් කිරීම. ඒ කියන්නේ පුතේ මෙන්න මේ දේ වැරදි, මේ වැරදි දේ කරන්න එපා කියලා වැරද්දෙන් අයින් කරන්න. දෙවෙනි එක තමයි පිනෙහි යෙදවීම. මොකක්ද දෙවෙනි එක? පිනෙහි යෙදවීම. ඒ කියන්නේ පුතේ මේ දේ හොඳයි කියලා හොඳ දේ කියලා දෙන්න. දැන් බලන්න බුදුහාමුදුරෝ දේශනා කරේ පළවෙනි කාරණා දෙක අර පොතපතේ අධ්‍යාපනය දෙන එක නෙවෙයි. මොකද්ද පළවෙනි කාරණා දෙක? හොඳ නරක කියලා දෙන එකනේ. හොඳ දේ මොකක්ද? වැරදි දේ මොකක්ද? ඒක තමයි පළවෙනිම දේ අපේ දෙමව්පියෝ දරුවන්ට කියලා දෙන්න ඕනේ. කොහෙන්ද මේක පටන් ගන්න ඕනේ? හොඳ නරක කියලා දෙන්න අපි කොහෙන්ද පටන් ගන්න ඕනේ? කොහෙන්ද? හරියට හරි. ගෙදරින් නේ. අපි ගෙදරින් පටන් ගන්න ඕනේ දරුවන්ට හොඳ නරක කියලා දෙන්න. පටන් අරන්ද තියෙන්නේ? අහලා තියනවා නේ මේ අවවාදයට වඩා උතුම් වෙන්නේ මොකද්ද? ආදර්ශය. අපිට මේ දරුවන්ට උපදෙස් දෙන්න දරුවන්ගේ ජීවිතය හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවවාද දෙන එක, අනිත් එක ආදර්ශමත් වෙන එක. ඔය දෙකෙන් වටින්නේ මොකද්ද? ආදර්ශමත් වෙන එකනේ. එතකොට අපි දරුවෙක්ට හොඳ නරක කියලා දෙන එක, ආදරය ගෞරවය කියලා දෙන එක ගෙදරකදී පටන් ගන්න ඕනේ ක්‍රම දෙකකින්. එකක් අවවාදෙන්, අනිත් එක ආදර්ශයෙන්. පටන් අරන් තියෙන්නේ මොකෙන්ද දැන්? අවවාදෙන් පටන් අරන් තියනවානේ. ආදර්ශයෙන් පටන් අරන්ද? නෑ. ඒ නිසා අද ඉඳන් මතක තියාගන්න අපි පටන් ගන්න ඕනේ ආදර්ශයෙන්. අවවාදයට වඩා ආදර්ශය හරි උතුම්නේ. මේ දරුවෝ දෙමව්පියෝ අනුකරණය කරනවද නැද්ද? අනුකරණය කරනවා. ඒ නිසා ගයක් ඇතුලේ ආදරය කරන එක, ගෞරවය කරන එක හරි වටිනවා. ඔක මේ අපේ දරුවන්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන් කොහොමද ගෙවල් වල අම්මලා තාත්තලා ආදරය කරන්නේ කියන එකනේ. හරිද? හොඳ නරක කොහොමද ගෙවල් ඇතුලේ කියලා දෙන්නේ කියන එක. අහන්න බලන්න ඔබේ දරුවෙක්ගෙන් ප්‍රශ්නයක්. පුතේ, ඔයා වැඩි හරියක් දැකලා තියෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි ආදරෙන් කතා කරනවද නැත්නම් රණ්ඩු වෙනවද? අහලා බලන්න. මොකද උත්තරේ වෙන්නේ? වැඩි හරියක් අපේ දරුවෝ දැකලා තියෙන්නේ මොකද්ද? දෙමව්පියෝ ආදරය කරන එකද රණ්ඩු වෙන එකද? රණ්ඩු වෙන එකනේ. ඒක තමයි ඇත්ත කාරණාව. අපේ දරුවෝ ගොඩාක් දැකලා තියෙන්නේ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක. කොහේ ආදර්ශදනේ? මරු ආදර්ශ අපි දීලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න දෙමව්පියෝ හරි වටින විදිහට දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. හරිද? අවවාදයට වඩා ආදර්ශයෙන් අපි දරුවන්ට ඒක පෙන්වන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා අද මොකෝ කරන්නේ? ගෙවල් ඇතුලේ ආදරෙන් එහෙම කතා කරනවද? උප්පරිම ආදරෙන් කතා කරොත් වචන දෙකයි අකුරු තුනයි. ආයි වැඩි මහන්සි වෙන්නෙත් නෑ ඒවටනේ. මොකද කියන්නේ? අම්මා මෙහෙන් ඒයි ගානවා, තාත්තා රහෙන් ඕයි ගානවානේ. හිතන්න අද ගෙයක් ඇතුලේ උප්පරිම ආදරේ කරත් ආදරෙන් කතා කරන්නේ මෙහෙන් ඒයි ගාද්දි අරහෙන් ඕයි ගාලා නම් දරුව පුරුදු වෙයිද ආදරය කරන්න? කවදාවත් නෑනේ. ආදරය කරද්දි කියනවනේ මෙහෙම. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට මේව තේරෙනවා. එවුන්ට වුණොත් මොනව හිතයිද දන්නේ. කියනවද නැද්ද? කියනවා. කියලා විලි ලැජ්ජයි ගයක් ඇතුලේ ආදරය කරන්නනේ. ආදරය කරද්දි කියනවනේ මෙහෙම. අර අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට වුණොත් මොනව හිතයිද දන්නේ. කියනවද නැද්ද? කියනවා. ආදරය කරන්න අද ගයක් ඇතුලේ හරි ලැජ්ජයි. ආදරේ ගෞරවය ඒ තරම් අද ගයක් ඇතුලෙන් ඈත් වෙලා. නිකමට හිතන්න මේ වැඩිහිටි අම්මලගේ තාත්තලගේ කාලේ. ඔක අද තරම් තිබුණාද? මෙච්චර නෑ නේ. දැන් මේ පැති වලත් ඇති ඔය ඉස්සර නම් තිබුණේ මෙහෙම
මැනිකේ නැන්ද, සුදු නැන්ද කියලා එහෙම නම් තියනවානේ. ඔය මැනිකේ කියන නම කොහෙන්ද ආවේ? සුදු කියන නම උප්පැන්නෙන්ද ආවේ? නෑ. එදා ගේ ඇතුලේ බය නැතුව ලැජ්ජ නැතුව ඒ තාත්තා හරි ආදරෙන්නේ ඒ බිරිඳට මැනිකේ කියලා කතා කරා. ඒ බිරිඳට සුදු කියලා කතා කරා. දරුවෝ ඉස්සරහා ලැජ්ජ වුණාද? ඒකට දරුවෝ ඉස්සරහා ලැජ්ජ වුන්නේ නෑනේ. ඒකට අල්ලපු ගෙදර ඉස්සරහා ලැජ්ජ වුණේ නෑ. ඒ නිසා අද වෙනකොට අපිටත් ඒක නුහුරුයිද? අපිට නුහුරු නෑනේ අර ඒ වගේ පට බැඳිච්ච නම් තියන අයටනේ අපිත් බය නැතුව මැනිකේ නැන්ද කියලා කතා කරනවා. හැබැයි වර්තමානයේ අපේ පෞල් ජීවිත ඇතුලේ බහුතරයක් ගෙවල් වල ඒ වගේ ආදරණීය වචන හුරු නෑනේ. ඒක හරි ඈත් වෙලා තියෙන්නේ. මම කියනකොට වැඩක් කරන්නකෝ. අද ගෙදර ගිහිල්ලා අම්මලානේ ඉන්නේ ගොඩක් නේ. අම්මලා ටික අද ගෙදර ගිහිල්ලා මහත්තයට කියන්න මැනිකේ කියලා. හරිද? මම කියනවට ගිහින් කරලා බලන්නද? ගෙදර ගිහිල්ලා මහත්තයට කියන සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පොදුමයි. හරිද? එක්ක කලන්තේ දාලා හරි වැටෙනවා. ඇයි මේ කවදාවත් නැතුව අද මැනිකේ කියලා කියනවානේ. සිහි තිබ්බොත් පර්ස් එක හරි හංගයි. ඇයි සිහිය බාගෙට හරි තිබ්බොත් මිනිහේ පර්ස් එක හරි හංගනවා. ඇයි අද නම් එන්නේ හොඳ පොටකට නෙවෙයිනේ. මෙච්චර කල් මේ ජීවිතේට ආදරෙන් කතා කරපු නැති මිනිස්සයා, ඒයිෝයි ගාගෙන කෑ ගහපු මිනිස්සයා එකපාරට මැනිකේ ගහන්න එනවා නේ. එකපාරටම සුදු ගහන්න එනවා. මේ බටර් පාර නම් හොඳකට නෙවෙයි. තට්ටු වෙන්න තමයි හදන්නේ. පර්ස් එක හරි හංගයිනේ. හේතුව ආදරේ ඒ තරම් නුහුරුයි. ආදරේ ඒ තරම් ගෙවල් වල ඈත් වෙලා ඔබ අද ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා හරි ආදරණීය විදිහට මැනිකේ සුදු කියලා වගේ අර ආදරණීය වචන වලින් කතා කරොත් මේ දරුවෝ ටික අමුතුවට මූණු බලයිද නැද්ද? බලයිනේ. අම්මලට මොනව වෙලක්ද දන්නේ එකපාරට. මේ තාත්තලට පෞල් ජීවිතේ ගත කරපු අර කාලසටහන අමතක වෙලාද දන්නේ නැහනේ. අද අලුතෙන් පටන් අරගෙන තියෙනවා. වෙන්න බෑ. මේ සමහරට දරුවන්ට හිතෙයිද දන්නේ නැහැ මේක මට මැවිලා පේනවත් දන්නේ නැහැ. නේ මෙච්චර ආදරය කරනවා. ඒ තරම් මේ දරුවන්ට ඒ තරම් පෞල් ඇතුලේ ඒ ආදරය අද නුහුරු වෙලා තියෙනවා. හැබැයි මෙහෙම හිතන්න. පොඩි හරි ප්‍රශ්නයක් එහා මෙහා යනවා. දැන් පටන් ගන්න අම්මයි තාත්තයි දෙපැත්ත ඉඳගෙන කුණු හarpෙන් කෑ ගහන්න. කවදාවත් අර ප්‍රශ්නේ තෙන්ට ගේනවද? අර ආදරය කරද්දි කිව්වනේ දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ටත් ඔව තේරෙනවා. ඇහුනොත් මොනව හිතයිද දන්නේ. කිව්වද නැද්ද? කිව්වා. කුණු හarpෙන් කෑ ගහද්දි ඔක කිව්වද? කුණු හarpෙන් කෑ ගහද්දි කිව්වද දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ටත් ඔව තේරෙනවා. ඇහුනොත් මොනව හිතයිද දන්නේ. කියලා තියෙද කවදා හරි එහෙම. මෙතන ඉන්නවද එක්ක අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ අතර කුණු හarpෙන් බැනගත්තේ නැති කවුරු හරි? ඉන්නවද? නෑ නේ. කවදාවත් අපි කුණු හarpෙන් කෑ ගහද්දි කිව්වේ නෑනේ දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ටත් මේවා ඇහි තේරෙයි. ඒ නිසා අපි මෙහෙම කතා කරන්න හොඳ නෑ. කවදාවත් කිව්වද? නෑ. අපි ආදරෙන් කතා කරද්දි කිව්වනේ මෙහෙම. අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නෑ. කිව්වද නැද්ද? කිව්වා. කුණු හarpෙන් කෑ ගහද්දි මොකෝ කිව්වේ? ඕකුණුත් ඔව දැනගන්න ඕනේ. කිව්වද නැද්ද? කියලා කුණු හarpෙන් කෑ ගහනවද නැද්ද? කෑ ගහනවනේ. ගම් 7කට ඇහෙන්න කුණු හarpෙන් කෑ ගහන්න පුළුවන්. ආයි ඒවට විලි ලැජ්ජ නැහැ. ඒවට කියන්නේ අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. අහල පහල මිනිස්සු ඉන්නවා. එවුන්ටත් මේ වැහෙනවා. මොනව හිතයිද දන්නේ. කවදාවත් කියන්නේ. කියන්නේ මොකද්ද? ඕකුණුත් දැනගන්න ඕනේ මේවා. නේ අයි මොකටද අපි උන්ට හංගන්නේ ඕවා. නේ අසල්වාසීන් තමයි දැනගන්න ඕනේ. කියලා බය නැතුව කුණු හarpෙන් කෑ ගහනවා. මේකේ දෙපැත්ත වෙනස් වෙන්න ඕනේද නැද්ද? වෙනස් වෙන්න ඕනේනේ. ආදරය කරද්දි තමයි කියන්න ඕනේ. එයාලත් මේව දැනගන්න ඕනේ. අපි ආදරෙන් ඉන්නවා කියලා අල්ලපු ගෙදරත් දැනගන්න ඕනේ. අපි ආදරෙන් ඉන්නවා කියලා අපේ දරුවෝ දැනගන්න ඕනේ. අපි ආදරෙන් කතා කරනවා කියන එක මේ ගෙදර ඇතුලේ එක නුහුරු වෙන්න බෑ. ඒක අමුතු දෙයක් වෙන්න බෑ. ඒකට ලැජ්ජ වෙන්න බෑ. ඒකට බය වෙන්න බෑ. බය නැතුව අද ඉඳන් ගෙවල් ඇතුලේ ආදරෙන් කතා කරන්නනේ. බය නැතුව ගෙවල් ඇතුලේ ආදරේ බෙදා ගන්න. හරිද? මේ හැමෝම කැමතිද නැද්ද ආදරේ ලබන්න? දරුවෝ දෙමව්පියෝ ભેදයක් නැහැනේ. අපි හැමෝම කැමති ආදරයක් ලබන්න. ඒ නිසා ගෙවල් ඇතුලේ ආදරය කරන්න බය වෙන්න එපා. කුණු හarpෙන් කෑ ගහද්දි ප්‍රශ්නයක් වෙලා රණ්ඩු වෙන්න හදද්දි එතෙන්ට ගේන්න අර ප්‍රශ්න ටිකනේ. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එයාලට මේ වැහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. අම්මා තාත්තා මරා ගනිද්දි එයාලා කොහොමද මේක ආදර්ශයක් වෙන්නේ? අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එයාලට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. එතෙන්දී එහෙම හිතන්න ඕනේනේ. මතක තියාගන්න ගයක් ඇතුලේ අපි බය නැතුව ආදරය කරන්න ඕනේද නැද්ද? ආදරය කරන්න ඕනේ. ආදරය සහ අනිත් එක තමයි ගෞරවය. විශේෂයෙන් ගයක් ඇතුලේ පරිස්සම් වෙන්න ඕනේ දේවල් දෙකක්. එකක් මොකද්ද? ආදරය, අනිත් එක ගෞරවය. ගෞරවය කියන්නේ ගයක් ඇතුලේ පැවැත්මට බලපාන ප්‍රධානම සාධකයක්. ඉස්සර කොහොමද ගෙවල් වල? අපේ වැඩිහිටි අම්මලා තාත්තලා නිකමට මතක් කරලා බලන්න.
ඉස්සර තාත්තා ගේ ඇතුළට එද්දී අඩුම පුටුවකවත් වාඩිලා හිටියද? ඉස්සර කාලේ අපේ වැඩිහිටිය අම්මලා තාත්තලා දන්නව ඇතිනේ. එදා ගෙදෙට්ට තාත්තා එනකොට අඩුම තරමේ ගෙදර බිරිඳවත් දරුවවත් පුටුවකවත් වාඩිලා හිටියද? එහෙම නෑනේ. තාත්තත් එක්ක ඉස්සර ගේ ඇතුලේ සමහර විට වාඩි වෙනකොට ඒ දරුවෝ තාත්තත් එක්ක සමාසනයකවත් වාඩි උනේ නෑ. ඒ තරම් ගෞරවයක් එදා ගෙයක් ඇතුලේ තිබුණා. අද මොකෝ වෙලා තියෙන්නේ? තාත්තා හිතන්නකෝ තාත්තා ගෙදෙට්ටේදී දරුවෝ දැන් පුටුවේ වාඩි වෙනවනේ ඒ තියලා අටපට්ටමම ගහනවා පුටු උඩනේ. හරි හිතන්න වාඩි වෙද්දි කකුල් ටික කරේනේ. අඩුම තරමේ තාත්තා ගේ ඇතුළට එනකොට පුටුවෙන් නැගිටින්න නෙවෙයි අර උඩ තියන් ඉන්න කකුලක්වත් තාත්තේදී බිමින් තියනවාද? නෑ. හිතන්න ගෞරවයේ ඒ තරමට පිරිහිලා. වැරද්ද දරුවන්ගේද දෙමව්පියන්ගේද? කාගේද වැරද්ද? දෙමව්පියන්ගේනේ. ඒ නිසි මඟ පෙන්වීමක් පෙන්නපු නැති කාගේද වැරද්ද? දෙමව්පියන්ගේ. මොකද දරුවෝ දන්නේ නැහනේ. මොකද ගේ ඇතුලේ අම්මයි තාත්තයි කොහොමද පෙන්වුවේ? දැන් හිතන්න මේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි හරියටම කියලා දුන්නේ කවුද? අම්මට අගෞරව කරන්නේ මෙහෙමයි. තාත්තට අගෞරව කරන්නේ මෙහෙමයි. දෙමව්පියන්ට නොසලකා ඉන්නේ මෙහෙමයි. අල්ලපු ගෙදරින් ඇවිල්ලා පුරුදු කරාද? නෑ. කවුද පුරුදු කරේ? ගෙදර අම්මයි තාත්තයිම තමයිනේ. ඔක ඔයත් ඔත් කරලා ඇතිනේ. සමහර දරුවන්ට කල්ලම් පෙන්නලා ඇති කොහොමද දෙමව්පියන්ට අගෞරව කරන්නේ. නිකමට මතක් කරලා බලන්න. හිතන්න ගෙදරක රණ්ඩුවක් වෙනවා. රණ්ඩුවක් වෙච්ච ගමන් අම්මගේ තාත්තගේ ප්‍රධානම වැඩේ මොකද්ද? තමන්ගේ පැත්තට සේනාව සන්නද්ධ කරගන්න ඕනේනේ. කවුද ඉන්නේ සේනාව? දරුවෝ ටික. මේ තාත්තලට වඩා අම්මලා ඔකට මාර දක්ෂයිනේ. හරිද? ඇදලා ගන්නවා දරුවෝ ටික රණ්ඩුවක් වෙච්ච ගමන් ඇදලා අරන් දෙනවා තියලා සමහරට මේ 900 ගණන් වල ඒවනේ. හරිද? තාත්තලා 900 ගණන් වල කරපු වැරදිත් දරුවෝගේ කනේ අම්මලා තියනවද නැද්ද? තියනවා. තියලා කියනවා පුතේ ඔහෙලා දන්නේ නැහැ තාත්තගේ හැටි. නේ ඔය මිනිහා බඳින්න කලින් මෙන්න මෙහෙම හිටපු මිනිස්සෙක් මේ ගානට හරි ඔය මිනිස්සේව හදලා ගත්තේ මම නේ. ඕක මම හිටියේ නැත්තම් විනාශ වෙලා යනවා. දැන් එච්චර හදලා ගත්ත මටම තමයි මේ රෙස්පෙක්ට් එක ගණන් ගන්න එපා ඔය මිනිස්සයව නා. නේ කතා කරන්නවත් එපා. ඔය තාත්තා කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි. කවුද මේ පුරුදු කරන්නේ? අම්මා. අම්මා හරි ලස්සනට පුරුදු කරා නේද? තාත්තා ආයි 900 ගණන් වල බඳින්න කලින් ඉඳන් කරන වැරදි එකක් නෑර අප්ඩේට් කර කර කොහොමද පුතේ ඕවා මතක තියාගන්නේ? අයි මේ ගිය මාසේ කරපු හොඳ මතක නෑ. නේ ගිය මාසේ කරපු හොඳක් මතක නෑ. අන්තිමේදී අහන්නේ මොනවද ඔය අපිට කළා තියෙන්නේ නේ. හැබැයි 900 ගණන් වල කරපු වැරදි මතකයි. ඇදලා අරන් දෙනවා දරුවෝ ඉස්සරහනේ මේ තාත්තගේ වැරදි. හරි ලස්සනට අම්මලා පෙළ ගැස්සනවා. දැන් තාත්තගේ වැරදි උලුප්පලා බලලා තාත්තව ගණන් ගන්න නැතුව ඉන්න හැටි, තාත්තා එකක් කියද්දි 10ක් කියන හැටි, තාත්තව ගණන් ගන්න නැතුව එකින් එකට කියන හැටි කවුද ගයක් ඇතුලේ පුරුදු කරේ? අම්මම තමයිනේ. අම්මා හරි ලස්සනට පුරුදු කරා කොහොමද පුතේ තාත්තට අපි අගෞරව කරන්නේ? තාත්තා සකන් දෙනවද ඔකට? නැත්තම් තාත්තලා පැත්තක ඉඳගෙන හිතන ඇති ආ මරු ටික අම්මලාට කිව්වේ. නේ තාත්තලා සකන් දෙනවද? අයි තාත්තලා සකන් දෙන්නෙත් නෑ ඔකටනේ. ඔය ඉස්සෙල්ලාම අම්මලා දරුවෝ ටික ඇදලා ගත්ත ගම ඔක දකින්න තාත්තලා මොකෝ කියන්නේ? මුන් ටික හදාගත්තට වඩා හොඳයි හරකෙක් අත හදාගත්තා නනේ. කියනවද නැද්ද? කියනවා. ඒකගේ කෙලෙහිගුණේ තියනවා මෙවුන්ට වැඩිය. අම්මත් එකයි දරුවොත් එකයි. සේරම තනියම කරගන්නවක නැතයිනේ. හිතන්න රණ්ඩුවක් වෙච්ච ගමන් තාත්තා හිතනවා ගෙදර දරුවෝ ටික එන්න ඕනේ මගේ පැත්තට. අම්මයි තාත්තයි හිතනවා රණ්ඩු වෙච්ච ගමන් දරුවෝ දෙකට බෙදෙන්න ඕනේ කියලානේ. අම්මා එක්ක ඉන්නව දකින්න තාත්තා කැමති නැහැ. තාත්තා එක්ක ඉන්නව දකින්න අම්මා කැමති නැහැ. තාත්තම නෙවෙයිද ගෙදරදි පුරුදු කරේ කොහොමද පුතේ අම්මට තාත්තට එරෙහිව අතක් උස්සන්නේ? තාත්තා නෙවෙයිද පුරුදු කරේ? තාත්තා එක ගේ ඇතුලේ පුරුදු කරානේ. ඔයක කොච්චර හොඳට පුරුදු කරාද කියනවනම් තාත්තා ඔක කළත් පෙන්නුවද නැද්ද? කළා පෙන්නුවා. මෙන්න මෙහෙම තමයි පුතේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මව ඇදලා අරගෙන තඩි බාන්නේනේ. තාත්තලා ගේ ඇතුලේ ඒක පුරුදු කරා දරුවන්ට. ඒක තාත්තලා ගේ ඇතුලේ දරුවන්ට කළා පෙන්නුවා. හිතන්න අම්මට තාත්තට එරෙහිව අතක් උස්සන හැටි හරියටම ගෙදෙද්දි පුරුදු කරේ කවුද? ගෙදර අම්මම තමයි. මොකද මෙහෙම කියන්නේ මේ තාත්තලා ඕක වැඩි හරියෙන් කරාට සමහරට මේ පැත්තේ ඕකේ දෙපැත්ත මාරු වෙනවද කියන්නත් බෑ. ඒ සමහර පවුල්වල එහෙම නැනේ. සමහරට අම්මා තඩි බානවත් දන්නෙත් නෑ තාත්තට. කොහොම හරි අම්මලා තාත්තලම තමයි ගේ ඇතුලේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි හරි ලස්සනට පුරුදු කරේනේ. තාත්තා පුරුදු කරේ නැද්ද? ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මව ගෙදරින් දොට්ට දාන හැටි කවුද පුරුදු කරේ? තාත්තම නෙනේ. හරිද? තාත්තම තමයි පුරුදු කරේනේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මගේ බඩු ටිකත් එක පැක් කරලා දීලා කියනවා ඔහේ හිටියත් එකයි අපිට නැතත් එකයි ඔහේ ගියා කියලා අපිට ගෙදර මේකේ කිසිම පාඩුවක් නැහැ. යනහක යනෝ නැතයි කියලානේ. බඩු මල්ලක් එක පැක් කරලා දීලා ගෙදරින් එළියට දානවා.
තාත්තා තමයි අම්මව ගෙදරින් එළියට දාන ඉස්සෙල්ලම දරුවන්ට පුරුදු කරේ. දැන් බලන්න දෙමව්පියන්ට එරෙහිව කතා කරන හැටි. දෙමව්පියන්ගේ වැරදි මතක තියාගන්න හැටි. දෙමව්පියෝ එකක් කිව්වහම ඒකට දෙක තුනක් කියන හැටි. දෙමව්පියන්ට එරෙහිව අතක් උස්සන හැටි. ගෙදරින් දොට්ට දාන හැටි. මේ හැම එකම පියවරක් නෑර හරි ලස්සනට පුරුදු කරේ කවුද? දෙමව්පියෝම තමයි. දරුවන්ට මේව ඇස්පනා පිට කරලා පෙන්වුවේ දෙමව්පියෝම තමයි. දැන් ඔය ඇත්තන්ගේ පවුල් වලත් මම මේ කියන විදිහට නම් කටයුතු සිද්ධ වෙන්නේ. හරිද? ඔය ඇත්තන්ගේ පවුල් වලත් දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ කරන්නේ වැඩි හරියක් ආදරය කරන එකට එහා රණ්ඩු වෙන එක නම් දෙමව්පියෝ කරන්නේ දෙමව්පියන්ට අගෞරව කරගන්න එක නම් ගෞරවයක් ගයක් ඇතුලේ දෙමව්පියෝ දරුවන්ට පෙන්වන්නේ නැත්තම් මම කියනවට හෙට ඉඳන් දවසට පැයක් හමාරක් මෙන්න මේක කවදාවත් දෙමව්පියන්ගේ ජීවිතවලට පාඩු වෙන්නේ නැති හරි ලස්සන වැඩක්. හොඳද? හෙට ඉඳන් පුරුදු කරලා තියාගන්න අර මම කියපු විදිහේ ආරවුල් නම් ඔබේ ගෙදරත් තියෙන්නේ. දරුවෝ ඉස්සරහා ඔබත් හැසිරෙන්නේ එහෙම නම්. දෙමව්පියෝ දරුවෝ ඉස්සරහා ගෞරවය රැකගත්තේ නැත්නම් හෙට ඉඳන් දවසට පැයක් හමාරක් වෙන් කරගන්න ගිහිල්ලා බුදිය ගන්න ගෙදර පිළිගන්නේ. හරිද? මුකුත් ඕන්නේ මනම් කොට්ටයක් විතරක් ගන්න. හරිද? අරගෙන ගිහිල්ලා බුදිය ගන්න ගෙදර පිළිගන්නේ. පාඩුවක් වෙයිද? පුරුදු කරලා තියාගන්න. ගිහිල්ලා බුදිය ගන්න ගෙදර ස්තෝප්පුවේ. මුකුත් ගෙනියන්න එපා. ඕන්නේ මනම් කොට්ටයක් විතරයි. හොඳද? අරගෙන ගිහිල්ලා ගෙදර ස්තෝප්පුවේ බුදිය ගන්න. පාඩු වෙනවද? නෑ. ගිහිල්ලා ගෙදර ඉස්සරහා ඔය බස් එක යන පාරේ බස් එකට නගින බස් හෝල්ට් එක තියෙන. එතනත් ගිහිල්ලා දවසට පැයක් හමාරක් විතර ඔය බස් හෝල්ට් එකෙත් අර කොට්ටේ දාගෙන බුදිය ගන්න. පාඩුවක් වෙයිද? නෑ. මේවා හරි වටින දේවල් නේ. ඔය නිකන් ඉන්න ගමන් දවල්ට එහෙම වරුවක් විතර ගෙදර පිටිපස්සේ බලු කූඩුවක් එහෙම තියනවා නම් බල්ලව දාන්න වරුවකට ඒක උඩුවෙන් එළියට. හරිද? දාලා අම්මයි තාත්තයි කොට්ටයක් අරගෙන යන්න ගිහිල්ලා බලු කූඩුවේ වරුවක් විතර බුදිය ගන්න. පාඩු වෙයිද? නෑ. මේව කළා තියාගන්නනේ. මේව කළා පුරුදු වෙන්න. ඔය ඉන්න ගමන් දවස් 3ක් විතර අපේ තාත්තලා කරන රස්සා හැමත් නිවාඩු දාලා අපේ අම්මලා එහෙම රස්සා කරනවා නම් දවස් 3ක් නිවාඩු දාන්න. මං කියනකොට දවස් 3ක් මේක පුරුදු කරන්න. දවස් 3ක් ගෙදර තියෙන කාමරයකට ගිහිල්ලා ඒ කාමරේ දොර ලොක් කරගන්න. දොර ලොක් කරගෙන එකම කාමරයකට වෙලා දවස් 3ක් ඉන්න කන්න බොන්න හම්බ වෙන්නේ එක වේලද ඒ වේල විතරක් ඒ කාමරේම ඉඳගෙන කන්න බොන්න. ඒ කාමරේම මල පහ කරන්න. ඒ කාමරේම නිදා ගන්න. ඒ කාමරේම ඇහැරෙන්න. ආයි කිසිම කෙනෙක් එක්ක කිසි ගනුදෙනුවක් තියාගන්න එපා. කාත් එක්කවත් වචනයක්වත් කතා කරන්න එපා. එකම කාමරයකට වෙලා ඔබේ දෛනික රටාව, ඒ දෛනික චර්යාව, ඒ හැසිරීම් ටික එකම කාමරයක දවස් 3ක් කරන්න. මේවා පුරුදු වෙන්නනේ. පාඩුවක් වෙයිද? පාඩු වෙන්නේ නැහැ කවදාවත් නේ. ඇයි හේතුව? ඔබ ගෙදරදී දරුවන්ට පෙන්වුවේ අර මම මුලින් කියපු විදිහේ අයහපත් හැසිරීමක් නම් කවදම හරි දවසක දරුවන්ගෙන් ඔබේ පැත්තට ඔය ටික එන්න බැරිද? එන්න පුළුවන් නේ. එකපාරම ඔබේ දරුවා ඔබව ගිහිල්ලා බස් හෝල්ට් එකක දාලා එන්න බැරි කමක් නැහැ. එකපාරම ඔබව ගෙදරින් එක්කන් ගිහිල්ලා වැඩිහිටි නිවාසයක නවත්තලා එන්න බැරි කමක් නැහැ. එකපාරම ඔබව කාමරයකට දාලා ලොක් කරන්න බැරි කමක් නැහැ. එදාට දරා ගන්න බැරි වෙයි මගේ පුතා මෙච්චර හොඳට හදලා මගේ පුතා වෙනුවෙන් මම මෙච්චර මහන්සි වෙලා කොහොමද මගේම දරුවා මං වෙනුවෙන් මෙහෙම දෙයක් කරේ කියලා හිතා ගන්න බැරි වෙයි. ඒ නිසා දැන් ඉඳලම ඕවා පුරුදු කරලා තියාගන්න. පාඩු වෙනවද? නෑනේ. ඕවා කරලා තියාගන්න හොඳද? දැකලා නැද්ද ඔය අම්මලා තාත්තලා කාමර වලට දාලා ලොක් කරලා දිනනවා. ඒ දරුවෝ දෙමාපියන්ව කාමර වල දාලා එහෙම ලොක් කරලා තියෙද්දි ඒ දරුවෝ කියන නිදහසට කියන ප්‍රධානම හේතුව මොකද්ද? අම්මට පිස්සු. කියන්නේ නැද්ද? කියනානේ. අම්මට දැන් වයසයි තාත්තට දැන් වයසයි. එයාලට පිස්සු හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි කාමරයට දාලා ලොක් කරලා තියෙන්නේ. එයාලගේ ඔළුව දැන් ටිකක් හොඳ නැහැ. කියනවද නැද්ද? කියනවා. මම කියනවට මේ ඉන්න තරුණ අය, ওই මැදි වයසේ වැඩිහිටි අය මම කියනවට දවස් 3ක් අර වගේ කාමරයක ඉන්න. එකම කාමරේ කන්න බොන්න, එකම කාමරේ මල පහ කරන්න, එකම කාමරේ නිදා ගන්න, ඒ කාමරේම ඇහැරෙන්න. කාත් එක්කවත් කතා කරන්න එපා. අපිටත් පිස්සු හැදෙයිද නැද්ද? අපිටත් පිස්සු හැදෙයිනේ. එහෙනම් අර වයෝ වෘද්ධ නේ, ඒ වයසින් වැඩි හිටි, කායිකව මානසිකව දුර්වල වෙච්ච අම්මලට තාත්තලට කොහොමත් පිස්සු හැදෙයිද නැද්ද? හැදෙනවා. මතක තියාගන්න, දෙමව්පියෝ වෙනුවෙන් ගරු කරන එක දරුවන්ගේ යුතුයකමක් සහ කොහොමද දෙමව්පියන්ට ගරු කරන්නේ කියන එක පුරුදු කරන එක කාගේ යුතුයකමක්ද? එක දෙමව්පියන්ගේ යුතුයකමක් නේ. ඒ නිසා මතක තියාගන්න මේක මේ අර අස්වැයා ගියයින් පස්සේ අස්තාලේ වහල වැඩක් වෙන්නේ නෑ. මේක පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න. අවවාදෙන් නෙවෙයි මොකෙන්ද? වැඩිම හරියක්
ආදර්ශයෙන් පුරුදු කරන්න කොහොමද අපි දෙමව්පියන්ට හරියට ගරු කරන්නේ. හොඳ නරක ටික පුතේ හොඳ මේකයි වැරද්ද මේකයි කියලා ගෙයක් ඇතුලේ දැන් ඉඳන්ම කියලා දෙන්න පටන් ගන්නනේ. හරිද? මේවා හරි වටිනවා. පොතේ අධ්‍යාපනයට කලින් මොකද්ද අපි කියලා දෙන්න ඕනේ? හොඳ නරක හරියටනේ. අයන්න ලියන්න පුරුදු කරන්න කලින් අපි පුරුදු කරන්න ඕනේ පුතේ මේක තමයි හරි මේක තමයි වැරදි. දැන් බලන්නකෝ මේ ඔබේ ගෙදරක ඉන්නවා නම් අවුරුදු 20ක 25ක තරුණයෙක් හෝ තරුණියෙක්. දැන් ඔය මේ සාමාන්‍යයෙන් අපේ රටේ මේ දරුවන්ගේ වයස අවුරුදු 12 13 වෙච්ච ගමන් එනවනේ දෙකක් අර අපි තමයි හැම එකම දන්නේ. ඒක එනවද නැද්ද? එනවා. ඒක අපිටත් තිබුණා. හරිද? මහාන වෙච්ච නිසා නැති උනේ නැත්නම් සමහරට මේ වෙනකන් ඒක නැති වෙන්නේ හේකුත් නැහැ. අවුරුදු 12 13 වගේ පහු වෙනකොට සාමාන්‍යයෙන් අපිට හිතනවා අම්මල මොනවද දන්නේ? එයාලට මේව තේරෙනවද? අපි තමයි හැම එකම දන්නේ. 900 ගණන් වල අම්මලට තේරෙනවද? 2000 ගණන් වල අපේ සිතුවිලි අම්මලට තාත්තලට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. අපි තමයි තේරෙටම වඩා උඩින් ඉන්නේ. එහෙම හිතන කාලයක් එනවද නැද්ද? එනවානේ. අපිට හිතනවා කාලෙකදී අපි තමයි හැම එකම දන්නේ කියලා. ඔය හැම එකම දන්න ඔබේ ගෙදර ඉන්න අවුරුදු 15ක 20ක දරුවෙක්ට මම කියනකොට මෙන්න මෙහෙම කියන්න. පුතේ අපි පන්සලට ගිහිල්ලා දානයක් දෙමු. ඔයා ගිහිල්ලා තනියම පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ එක්ක ඒ දානි පින්කම ගැන කතා කරගෙන එන්න. කතා කරන් එයිද? හැම එකම දන්නවනේ නේ. හැම එකම කරන්න පුළුවන් නේ. හැබැයි පන්සලකට ඇවිල්ලා පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කරගෙන අඩුම තරමේ පින්කමක් කරන්නවත් අපේ බහුතරයක් තරුණ තරුණියන්ට අදහසක් පින්කම් කරන්න නෙවෙයිනේ. මේ බහුතරයක් අපේ දරුවෝ පන්සලකට ඇවිල්ලා අද පන්සලක ඇවිල්ලා ඇඳගෙන ඉන්න ඕනේ ඇඳුම මොකද්ද කියලා දන්නේ නෑ. ගොඩක් දරුවෝ තරුණ තරුණියෝනේ පන්සලකට ඇඳන් එන්න ඕනේ ඇඳුම මොකද්ද දන්නේ. පන්සලක ඇවිල්ලා කතා කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ. හාමුදුරු කෙනෙක් එක්ක කතා කරද්දි කතා කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ නෑ. කාගේද වැරද්ද? දෙමව්පියෝ ඒ ආදර්ශය දුන්නේ නෑනේ. නිකමට හිතන්න මේ පන්සල අවුරුදු කීයක් විතර පරණයිද? 20ට වඩා පරණයිද? 100ක් විතර පරණයි නේ. හිතන්න ඔබට මතක ඇති කාලේ ඔය වැඩිහිටිය අම්මලා තාත්තලා පොඩි කාලේ පන්සලට එනකොට සෙරප්පු දෙක ගැලුවේ කොහෙන්ද? ඉස්සරහමනේ. අද වෙනකොට ගලවන්නේ කොහෙද? බලන්නනේ අවුරුදු ගානකට කලින් ඔබ ඔබේ දෙමව්පියෝ එක්ක එද්දි සෙරප්පු දෙක ගලවපු තැනයි අද පන්සලේ සෙරප්පු දෙක ගලවන තැනයි පවා වෙනස්ද නැද්ද? වෙනස්. සමහරට ධර්මශාලාව ළඟටම දාන් යනවානේ. සමහරට ආවාසය ළඟටම දාන් යනවා. ඉස්සර අඩුමර ගේට්ටුවෙන් ඇතුළට සෙරප්පු දෙකක් දාන් ආවේ නෑ. බලන්න මේක කොච්චර පිරිහෙනවද කියලා. ඒකේ අවාසනාවන්තම දේ තමයි අපේ මේ සම්බුද්ධ ශාසනය, මේ වටින සම්බුද්ධ ශාසනය වැඩි කල් තියෙයිද? තියෙන්නේ නෑනේ. අද තරුණ දරුවෝ, තරුණ තරුණියෝ පින්කමක් කරන්න දන්නේ නැත්තම්, පන්සලක් බණක් දහමක් හුරු නැත්තම් හිතන්න තව අවුරුදු 20ක් යද්දී අද අවුරුදු 20ක් වෙන දරුවෙක්ට වයස කීයද? 46යි නේ. තව අවුරුදු 20කින් අද අවුරුදු 20ක් වෙන දරුවෙක්ට අවුරුදු 40යි. එදාට සමහර විට මේ පින්කම් කරන, පින්කම් ගැන දන්න වැඩිහිටියක් බහුතර අම්මලා තාත්තලා සමහර විට එක්ක මේ ලෝකෙන් නැති වෙන්න පුළුවන් නේ. සමහර විට හිටියත් පින්කමක් කරන්න ශක්තියක් නැති වෙන්න පුළුවන්. එදාට පින්කම් ටික කරන්න ඉන්නේ කවුද? මේ දැන් ඉන්න තරුණ තරුණියෝ නේ. හුරුවත් තියද දානයක්වත් දෙන්න. හිතන්න තව අවුරුදු 20ක් ඉස්සරහට පන්සලකට දානයක් දෙන්න කෙනෙක් ඉඳීද? පිරිස හරි අඩු වෙනවනේ. පන්සලකට දානයක් දෙන්න කෙනෙක් නැති වෙයි. මේ ශාසනය රැක ගන්න කෙනෙක් නැති වෙයි. අපි මේ හිත පුරුදු කළම තියෙන්නේ හොඳ දෙයට වඩා මොකක්ද දකින්නද? නරක දේ දකින්නනේ. ඒ නිසා එදාට සමහර විට මේකේ වැරදිම කිය පන්සල් වල අඩුපාඩුම කිය ශාසනයේ අඩුපාඩුම කිය ඉඳී ආයි ඉතුරු වේද කෙනෙක් මහාන වෙන්නවත් නෑනේ. හිතන්න තව අවුරුදු 20ක් 25කින් දාන ටිකක් හම්බ වෙන්නේ නැතකොට මේ ශාසනය රැක ගන්න පිරිසක් නැති වෙනකොට කවුරුවත් මේකේ සිවුරක් දාගන්න ඉදිරිපත් වෙන්නේ නෑ. එදාට මේක රැකගෙන යන හාමුදුරුවෝ සමහර විට නැති වෙයි. එදාට මේක රැකගෙන යන අපේ තරුණ පිරිස වැඩිහිටිය වුණාම ඒ අයට මේ ගැන අවබෝධයක් නැති වෙයි. වැඩි කාලයක් මේ ශාසනය පවතින එකක් නෑ. ඒ නිසා අදම මේ ඔබේ දරුවන්ට පින්කම් කරන හැටි පුරුදු කරන්න. පැහැදිලිද? නේ මේවා මේ හරි වටින විදිහට කියන දේවල්. මොකද මේ තව අවුරුදු 20ක් 25ක් යද්දි මේක විනාශ වෙන්න දෙන්න බෑනේ. මේ ශාසනය හරි වටිනවා. දැන් අපි මෙතන ඇවිල්ලා මේ සිවුරක් දාගෙන බණක් දහමක් කියාගෙන පන්සලකට වෙලා ඉන්නකොට සමහරට අපේ ඇත්තන්ට හිතන ඇති ඉතින් හාමුදුරුවන්ට මොන ප්‍රශ්නද නේ ඔය පන්සලට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නනේ තියෙන්නේ නේ. එහෙව් ඉඳලත් මේ හාමුදුරුවන්ට තියෙන විසේ බයිනවනේ
හිතනවනේ හරි ලස්සනයි කියලා මේක. මම යෝජනාවක් කරනවා එන්න ඔය කියන හැමෝටම යෝජනාවක් කරනවා එන්න ඇවිල්ලා මේ සිවුර දාගෙන මාසයක් ඉන්න පුළුවන්ද? හිතන්න අපේ ජීවිතේ අපි ඔය කුණු හරපහගෙන බැනුම් අහගෙන මේක ඉන්න ඕනේද? එහෙම ඉන්න ඕනේ කියලා එකක් නැහැ හොඳද? හෙට වුණත් අපිට යන්න බැරි කමක් නැහැ. හැබැයි අපි හැමදේම කැප කරගෙන දැන් අපේ තරුණ කාලේ අපි කැප කරනවානේ. දැන් අපේම වයසේ තරුණෙක් හොඳ වාහනයක් අරගෙන යද්දි හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉද්දි අපිටත් හිතනවා සමහර විටනේ අපිටත් ওই දේවල් ටිකක් තිබුණා නම්. එතකොට ඒ හැමදේම අපි කැප කරන්නේ සමහර විට අපි පාරක බැහැලා ගියත් බයිනවා. අපි හයියෙන් ගියත් බයිනවා, හිමින් ගියත් බයිනවා. අපි කෑමක් කනකොටනේ සමහර විට එළවලුවක් කෑවත් බයිනවා, ඒ එළවලුව නොකෑවත් බයිනවා. හිතන්න කනකොටත් බැනුම් අහන්න වෙලා තියෙන්නේ අපිට. එතකොට මේ හැම දෙයක්ම කැප කරගෙන මේ සිවුරක් දාගෙන ඉන්නේ මොකක් නිසාද? මේ ශාසනය පරිස්සම් කරගන්න ඕනේ නිසානේ. මේ ධර්මය රැක ගන්න ඕනේ නිසා. ඒ තරම් වටින දෙයක් අර අලාභ මොන තරම් වුණත් ඒ අලාභ වලට වඩා වටින ලාභයක් මේකේ තියෙන නිසා. එතකොට මේ ලාභය අපේ අනාගත පරම්පරාවට අපි දෙන්න ඕනේද නැද්ද? මේක දෙන්න ඕනේ. අද මම මෙහෙම කියන්නේ. අද මම මේ පන්සලේ මේ ධර්මාසනේ ඉඳගෙන මේ විදිහට මේ බණ කියන්නේ මේ බණ අහන්න කියලා කියන්නේ අපේ තරුණ තරුණියන්ට පින්කම් වලට එන්න කියලා කියන්නේ මම මහණුනේ මීට අවුරුදු 7කට කලින් 2018 දෙසැම්බර් 6 තමයි මහණුනේ. මේ පහුගිය දෙසැම්බර් 6 වෙනිදාට අවුරුදු 7ක් වුණා මහණ වෙලා. මම මහණ වුණේ ඉස්කෝලේ 10 වසරේ අවසානයේ ගිහිලා 2018 දෙසැම්බර්. මම ඒතකොට ඉස්කෝලේ 10 වසරේ මේ මාවරලි ඉස්කෝලේ ගියේ. හරිද? ඒ කාලේ දැන් මෙච්චර මේ මම බණ අහන්න කිව්වට මෙච්චර මේ පින්කම් කරන්න කිව්වට ඒ කාලේ අර අපේ චරිතත් එච්චර හොඳ ඒවා නෙවෙයි හොඳද? ජීවිතේට දාන පින්කමක් මම S2කටවත් දැකලා නැහැ. ගොඩාක් වෙලාවට ඉස්සර පින්කම් වලට ගිහිල්ලවත් නැහැ. මම මහාන වෙන්න එනකොට මම කොහේ හරි තිබිච්ච වාසනාවකට මහාන වෙන්න කැමැත්ත තිබුණා. පින්කම් පැත්ත බලාද ගියේ නැති වුණාට මම මහාන වෙන්න එද්දි ගෙදරින් මට අවස්ථාව හම්බෙච්ච ගමන් මට හරි සතුටුයි හොඳද? හරිම සතුටින් මම මේ හිතාගත්ත ඉස්කෝලේ ගිහිල්ලා හැමෝටම කියනවා මම මාවරලි ඉස්කෝලේ ගිහිල්ලා හැමෝටම කියනවා කියලා හිතන් ගියා මේ මට මහාන වෙන්න යන්න chance එක හම්බුණා කියලා. යනකොටම මට හම්බුණා සර් කෙනෙක් හොඳද? ඒ සර් ඉස්සරහට එද්දිම මම සර්ට කිව්වා සර් මම යනවා මහාන වෙන්න. සර් ටිකක් කියලා මගේ දිහා බලන් ඉඳියා. බලාගෙන ඉඳලා කිව්වා හොඳයි ශාසනය නම් විනාසයි. හරිද? ගත් කටරම කිව්වා සර් ඔහේ මහණුනොත් ශාසනය නම් විනාසයි කියලා. එතනින් එහාට ඉතින් කියන එක්කෙනා කියන්න ගත්තා ඔහේ මහණුනොත් ශාසනය විනාසයි කියලා. මං හිතාගත්තා එතනින් එහා නම් කාටවත් කියන්නේ නැහැ මහණ වෙනවා කියලා. නේ කියන්නේවත් නැතුව යාළුවන්ට එහෙම කිව්වෙත් නැහැ. ඇවිල්ලා මහණුනා. හිතන්න එදා මහණ වෙද්දී මම මහණ වෙන්න එනවා කියලා කිව්වහම කිව්වා ඔහේ මහණුනොත් ශාසනය විනාසයි. දැන් එහෙම හිතිච්ච එකේ වැරද්දක් නැහැ හොඳද? මම මේ ඉස්කෝලේ යන කාලේ අර ඒ තරම් මහලොකු දක්ෂයෙක් නෙවෙයි ආයි කිසිම දෙයකට. එකම දක්ෂතාවය තිබුණේ මේ කතා කරන්න පුළුවන් හැකියාව. රැස්වීම් වල ඒ කතා කරෙත් මගේ කැමැත්ත එන්නේ බලෙන් රැස්වීමක කතාවකට දාලා හොඳද? එදා තමයි මම දැනගත්තේ මට කතා කරන්න පුළුවන් කියලා. ඒ මගේ මාවරලි ඉස්කෝලේ ධර්මපාල ඉස්කෝලේ ඒකෙන් මට හම්බ වෙච්ච දේවල් ඒ මගේ ගුරුවරුන්ගෙන් හම්බ වෙච්ච දේවල් තමයි අදත් මම මේ බණක් කියන විදිහට මේ වගේ කතාවක් හරි කරන්න පුළුවන් උනේ. ඉතින් එදා මේ බලෙන් මාව රැස්වීම කතාවකට දාලා තමයි මම දැනගත්තේ මට කතා කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය කතා කරන්න පුළුවන් හැකියාව තිබිච්ච නිසාම මට අවුරුදු 2ක් ශිෂ්‍ය නායකකම හම්බුණා. හරිද? ඉස්කෝලේ 8 වසරේ 9 වසරේ ශිෂ්‍ය නායකකම හම්බුණා. වෙන මුකුත් නෙවෙයි කතා කරන්න තියෙන හැකියාව නිසා. මොකද ශිෂ්‍ය නායක ඉන්ටර්විව් එකට දවස් 2කට විතර කලින් රැස්වීමක් කතාවක් කරා. ඊට පස්සේ තමයි ගුරුවරු කතා වෙලා තිබුණේ. මෙයාගේ දක්ෂතා තියෙනවා. ඉතින් මෙයාට මේ වගේ වගකීමක් දීලා යහපත් පැත්තකට ගන්න පුළුවන් කියලා ගුරුවරු පිරිසක් ශිෂ්‍යනායකකම දෙන්න කැමති වෙද්දි පිරිසක් විරුද්ධ වෙලා ගුරුවරුත් දෙකට බෙදිලා රණ්ඩු වෙලා තියෙනවා. මේකට දුන්නොත් විනාසයි. මේකට දීලා හරි කමක් නැහැ හදාගමු කියලා බෙදිලා තියෙනවා. එහෙම කොහොම හරි අවුරුදු 2ක් මට මතකයි හරිම ගෞරවයෙන් හරි ලස්සනට උත්සව තියලා නිල ලාංඡන පැලැන්දුවා ටයි කෝට් අන්දලා හරිම ලස්සනට අවුරුදු 2ක් මට ශිෂ්‍යනායක බැජ් එක පැලැන්දුවා. ඔය අවුරුදු 2කට 20 වතාවකටදී ඔක ගලවන්න ඇති. කිසිම ගෞරවයක් නැතුව. හරිද? ගෞරවාන්විතව දෙපාරයි පැලැන්දුවේ. මම හිතන්නේ ඉස්කෝලේ ඉතිහාසයේ මගේ තරම් ශිෂ්‍යනායක බැජ් එක ගලවලා නැතුව ඇති කාගේවත්. හරිද? ඒ අවුරුදු 2කට 20 වතාවක් විතර ওই බැජ් එක ගැලෙව්වා ආයි දුන්නා ගලවනවා දෙනවා. හරිද? හිතන්න එහෙම චරිතයක් තිබුණේ. එතකොට ඒ කාලේ මම මේ මාව උඩ තියන්න කියනව නෙවෙයි හොඳද? මේ මං ගැන ලොකුකම් කියවනවවත් මගේ ගැන උස්සලා තියන්න කියනවවත් නෙවෙයි. මම මේක කියන්නේ අපේ තරුණ තරුණියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා. අර සමාජයෙන් කොන් වෙච්ච මුකුත්ම බැරි අර නැහැදිච්චම සෙට් එකේ ඉන්නවනේ. මං කියන්නේ අපිත් අවුරුදු 7කට කලින් ඕකේ හිටියා.
අද වෙනකොට මේ වෙනසට හේතුව සහ එහෙම වෙනස් වෙන්න පුළුවන් කියන එක. හරිද? ඒ කාලේ මේ මට ඉගෙන ගන්නත් බෑ. ඉගෙන ගන්න තිබුණ දක්ෂතාවය කියනවා නම් ඔය ලේසිම විෂයන් මොනවද? ගණිතය. නියමයිනේ. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව. ඔය ලේසිම විෂයන් වලට මට අනිවාර්යෙන් ලකුණු තියෙනවා 10ට අඩුවෙන්. හරිද? කවදාවත් ඕකට වැඩියෙන් දෙන්නේ හිතන්න ඉගෙන ගන්න තිබුණේ ඒ වගේ දක්ෂතාවයක්. ඒ කාලේ අපිට විශ්වවිද්‍යාලයක් කියන්නේ හීනයක්. ආයි විශ්වවිද්‍යාල වලට යන්න නෙවෙයි නිකන් විශ්වවිද්‍යාලයක නමක් අපි කිව්වත් ඒක සමාජයට විහිළුවක් වුණා. අපිට විශ්වවිද්‍යාලයක් ගැන කතා කරන්නවත් එදා අයිතියක් තිබුණේ නැහැ. දැන් මේ ගම්වලත් එහෙම නෙවෙයි. ඉතින් කොහොමත් මහාන කරන්න යවුවේ ගමේ ඉන්න හොඳම සෙට් එකද නැහැදිච්චම සෙට් එකද? ඈ හොඳම ටික යවුවද මහාන කරන්න? ඉස්කෝලේ ඉස්සරහම පේලියේ ඉන්න එක්කෙනාද මහාන කරන්න යවුවේ පිටිපස්සෙන් පේලියේ සෙට් එකද? පිටිපස්සෙම සෙට් එක නෙනේ. මේ ඉන්න ගමේම ඉන්න හදාගන්න බැරිම ටික පන්සලට යවලා මහාන කළා. අපි කියනවා දැන් සාසනය විනාශයි කියලා. නේ හොඳම සෙට් එක යවුවා වගේ කියන්නේ. හිතන්න ඔය නැහැදිච්චම සෙට් එක අපි යවනවා පන්සලට මහාන වෙන්න. අපිත් එහෙමයි. හරිද? ඉස්කෝලේ මේ හොඳට හිටපු අය නෙවෙයි. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා. මගේ පන්ති යාළුවොන්ට ඒ යාළුවන්ගේ අම්මලා කියනවා ඕකව ආශ්‍රය කරන්න එපා. ඕකව ආශ්‍රය කරොත් ඔයාලත් විනාශයි කියලා මගේ ඉස්සරහ කියලා තියෙනවා. හරිද? මට මතකයි මං 6 වසරේදී 6 හෝ 7 වසරේදී ඉස්කෝලේ යනකොට මේ අපේ ගෙදර තාත්තයි අම්මයි කරන්නේ හෝටලයක් කඩයක් කරන්නේ. ඒ නිසා ඒ අයට උදේ පාන්දර නැගිටලා අර කෑම ටික හදා ගන්න ඕනේ. බත්තු යන්න තරම් වෙලාවක් නැහැ. හරිද? ඉතින් මේ කඩේ කෑම ටික හදනකොට සමහර ඉස්කෝලේ වෙලාව පහු වෙනවා. ඒ නිසා ඉස්සර ගොඩාක් වෙලාවට මායි නංගි ඉන්නේ අපි දෙන්නට ඉස්කෝලේ බත් එකක් ගෙනියන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. ඒතකොට ඉස්කෝලේ මගේ යාළුවෝ හැමෝම වගේ කෑම ගේනවා. ඉතින් මාත් හරි ආසයි අර බත් එකක් කන්න. මගේ එක යාළුවෙක් හිටියා. හරිද? ඒ යාළුවගේ බත් එකෙන් හැමදාම එයා මට කොටසක් දෙනවා කතා කරලා. අපි දෙන්නත් එක තමයි බත් එක කන්නේ. කාලයක් ගියාම මෙයා ටික දවසක් ගිහිල්ලා ගේන බත් එක ටිකක් වැඩියෙන් ගෙනාවා මටත් එක්ක කියලා. හැබැයි ටික කාලයක් ගියා මෙයාව ඒ ඉස්කෝලෙන් අස් කරා. මාවරලි ඉස්කෝලේ ගියේ. මාවල ඉස්කෝලෙන් අස් කළා. එතන එහා පැත්තේ තියෙන ටිකක් දුර ඉස්කෝලේ දෙයියන්දර ඉස්කෝලේ කියලා. දැම්ම දෙයියන්දර ඉස්කෝලේට. හරිද? දාලා එයාව අස් කරා. ඉතින් මේ මට හරි දුකයි සිද්ධියට. පස්සේ මං හොයලා බලනකොට මේ අපේ අම්මයි තාත්තයි තමයි දැනගෙන තිබුණේ. මේ දැනගෙන කිව්වේ ඇයිද දන්නවද ඉස්කෝලෙන් අස් කළා තියෙන්නේ? ඔව් අරේගේ බත් එක මම කනවා කියලා. හරිද? එයාගේ කෑම එකෙන් මම කනවා කියලා එයාව ඉස්කෝලෙන් අස් කළා වෙන ඉස්කෝලයකට දැම්මා. මං කියන්නේ ඒකේ දෙමව්පියන්ගේ වැරද්දක් නෙවෙයිනේ. ඒ අම්මා තාත්තා බලන්නේ යාළගේ දරුවෝ හදාගන්න. හිතන්නකෝ කන කෑම එක බත් එකෙන් කනවා කියලා ළමයා ඉස්කෝලෙන් අස් කළා දාන්න තරම් කොහොම චරිතයක් තියෙන්නද කියලානේ. මං කියන්නේ ඒ වගේ නැහැදිච්චම සෙට් එකේ ඉඳපු බැනුම් අහපු සමාජයෙන් කොන් වෙච්ච ආයි පින්කම් වල පැත්ත පලාතක නැහැ. ජීවිතේට බණක් අහන්න දානේ ගෙදරක එහෙම ගිහිල්ලා නැහැ. මම හරිද? මම මේ අවුරුදු 7කට කලින් මේ ගෙදර අවුරුදු 15ක් හිටියේ මේ ජීවිත කාලෙම සිල් ගන්න ගිහිල්ලා නැහැ. එකම එක වතාවක් සිල් ගන්න ගියා හොඳද? මම මේ කතාව ඉක්මනට කියන්න. මේ එකම එක වතාවේ මම පන්සලක සිල් ගන්න ගියේ. ඉස්කෝලේ දෙතුන් වතාවක් සිල් ගන්න ගිහින් තියෙන ඉස්කෝලේ සිල් ගන්න යන්නේ හේතුව මේ නැත්තම් පහුවෙනි දර තනියෙන් සිල් දෙනවනේ. ඕකෙන් බේරෙන්න ඕන නිසා අර සිල් ගන්න දවසට ගිහිල්ලා පිටිපස්සෙම හරි ඉන්නවා. මම එකම එක වතාවක් සිල් ගන්න ගියා. ඒ ගියේ මේ අපේ ගෙවල් මාතර හොඳ මාතර කුඩාපානේ මේ අපේ අක්ක කෙනෙක් ඉන්නවා මොනරාගල පැත්තේ. ඒ අක්කට පුතෙක් හිටියා. එයා මට වැඩි අවුරුදු 3ක් බාලයි. මෙයා ධර්මයට හරි ලැබි, හරි ධර්මානුකූලයි. හැමදාම වගේ හැම පොයේටම පන්සල් යනවා. එයා ධර්මයත් එක්ක ගොඩක් මේ හිටියා. අපිට වැඩිය මේ පොඩි වයසේ සංසාරේ පුරුද්දක් හරි කොහොම හරි එයාත් මහණුණා. මට වැඩි අවුරුද්දක් කලින්. කොහොම හරි එක දවසක් මං ගමේ යද්දී මම දැක්කා මෙයාගේ ළඟ තියෙන කෝප්පයක්. හරිද? හරි ලස්සන කෝප්පයක්. ඔය දැකලා තියෙද අර ප්ලාස්ටික් කෝප්ප තියෙන රෝස පාට, කොළ පාට, මැද සුදු පාට දැකලා තිනේ. ඔන්න ඔය කෝප්ප ආපුම කාලේ. හරිද? දැන් මේක දැක්කහම මට හරි ආසයි, මටත් ඕනේ මේ කෝප්පයක්. මං ඇහුවා මෙයාගෙන් කොහෙන්ද ඔය කෝප්පය හම්බුනේ? මටත් ඕනේ කෝප්පයක්. මෙයා කිව්වා ගිය පාර පොයේට පන්සලේ සිල් ගන්න ගියන් පස්සේ දානෙන් පස්සේ දාන ගෙනාපු අය පිරිකරට දුන්නේ කියලා. මං කිව්වා මටත් ඕනේ කෝප්පයක්. මෙයා කිව්වා බය වෙන්න එපා. යම් පන්සලේ සිල් ගන්න අනිවාර්යෙන් කෝප්පයක් හම්බෙනවා. මම කිව්වා හරි මාත් එනවා යන්න. ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා දවස් 2කට විතර පස්සේ පොයේ දවස තිබුණා හොඳ. එදා දැන් අරයගේ සරමකුයි ෂර්ට් එකකුයි මේ මම ඇඳගෙන උතුරු සළුවත් පැත්තකින් දාගෙන එදා ගියා පන්සලට සිල් ගන්න මගේ ජීවිතේ පළවෙනි සහ අවසාන වතාව. හරිද? එදා පන්සලට සිල් ගන්න ගියා. ගිහිල්ලා
උදේ මම සිල් අරගෙන ඒක මම දන්නේ මහණුනම් පස්සේ. මම මහණ වෙනකන් දන්නේ නැහැ මේ සිල් 5ට වඩා තියනවා කියලා. හරිද? එදා සිල් අරගෙන හැබැයි මට අවබෝධයක් තිබ්බේ නැහැ. මොකක්ද ඒකට හේතුව? මගේ ඔළුවේ තිබ්බේ මොකද්ද? සීලයද? කෝපයන්නේ ඔළුවේ තිබ්බනේ. ඒ කියන්නේ වෙන අරමුණක් අපිට ඔළුවේ තියාගෙන මේක කරොත් එපා වෙනවද නැද්ද? එපා වෙනවා. මම ඒක කියන්නේ එදා මට එපා වුණේ ඒක. හොඳද? කොහොම හරි මම සිල් ගත්ත දන්නෙත් නැහැ. පූජාවට එහෙම ඉඳලා ඔන්න ආව මගේ ටයිම් එක. දානේ වෙලාව. දැන් මම බලාගෙන හිටිය උදේ දානේ ගෙනල්ලා දැන් ඔන්න පිළිගන්නවන අපිට. අපි දැන් පිඟන් ටිකක් ගෙනහිල්ලා වැඩි හිටියේ නැහැ 20ක් විතර හිටියේ. දානේ ටික පිළිගන්නවා. දානේ වළඳලා ඉවර වෙලා දැන් මම බලාගෙන ඉන්නවා. දැන් නැතුවට දැන් කෝප්පයක් එයි. ආව දානේ ගෙනාපු කට්ටියම ඇවිල්ලා දානේ ගෙනාපු බඩු ටික පැක් කරගත්ත ගියා යන්න. හරිද? දැන් මං කල්පනා කරා මොකද්ද ඒ උන වැඩේ කියලා. ඇයි? මම කෝප්පයක් ගන්න කියලා හිතාගෙන බලාගෙන ආවා වැඩේ හරි ගියේ නෑ. දැන් මම සිල් ගන්න ආපු එකෙනුත් වැඩක් නෑ. මං අරයට කිව්වා මොකද්ද ඒ උන වැඩේ? දානගෙන ආපු අය කෝප්පයක් මුකුත් පූජා කරේවත් නෑ. ගියා නේද කියලා. ඊට පස්සේ මෙයා මට කිව්වා මේ බය වෙන්න එපා. උදේ දානෙට නෙවෙයි පිරිකර පූජා කරන්නේ දවල් දානෙට. හරිද? දැන් මට තව දිරිගැන්වීමක් දවල් වෙනකන් ඉන්න. ඉතින් මම හිතාගත්තා හරි ඉන්නවා දවල් වෙනකන්. උදේ වරුවේ දැන් හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියනවා භාවනා කරනවා මට එපා වෙලා හිටියේදා. හරිද? ඇයි මට ඒක එපා වුනේ? මගේ ඔළුවේ මොකක්ද තිබ්බේ? කෝපයක් නේ. ඒ කියන්නේ අර සීලය හෝ ධර්මයේ වටිනකමක් මගේ ඔළුවේ තිබ්බේ නෑ. දැන් මෙතන ඔබ බණ අහද්දි හිතන්න ඔබේ ඔළුවේ තියෙන gedara නම් රැයට කණ එක නම් ඔබට මේ ගෙවෙන තප්පරයක් පාසා මේක අමාරුයිද නැද්ද? මේක අමාරුයි මේක එපා වෙනවානේ. ඒ නිසා මට තියන්න ධර්මයේ හැසිරෙද්දි බාහිර අරමුණු ඉස්සරහට ගේන්න එපා. ඉතින් කොහොම හරි එදා බණ භාවනා කරලා ඉඳලා දැන් ඔන්න ආයි දවල් ආව මගේ ටයිම් එක. දානේ වෙලාව. දානේ දැන් දවල් කට්ටිය ගෙනල්ලා පිළිගන්නවා. දානේ පිළිගන්නවා දානේ වළඳලා ඉවරුනම් පස්සේ දානේ ගෙනාපු අය ලොකු පෙට්ටියක් ගෙනල්ලා තිව්වා මේසෙ උඩින්. හරිද? දැන් සිල් ගන්න අපි 20ක් විතර හිටියා. මෙහෙම දිගට හිටියේ. මෙන්න මේ කෙළවරේ තමයි මේසෙ තිබුණේ. ওই මේසෙ උඩින් ගෙනල්ලා පෙට්ටිය තිව්වා. මට දැන් හරි සතුටුයි. දැන් අර ආපු අය පෙට්ටියෙන් පිරිකරක් අරගෙන එහා කෙළවරේ ඉඳන් පූජා කරනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. හොඳද? සාමාන්‍යයෙන් කෝප් එක තියෙන්න ඕනේ හැඩයක් තියනවානේ. පූජා කරන්නේ ප්ලැට් පිරිකරා. හරිද? පිරිකරේ ප්ලැට් එකක්. දැන් මම කල්පනා කරා කෝප්පයක් ප්ලැට් වෙලා එන්න විදිහක් නැහැනේ. මම ඒත් කල්පනා කරා අද වැඩේ හරියන්නේත් නැහැ. කොහොම හරි දැන් පිරිකරේ පූජා කරගෙන එනවා. ඇවිල්ලා මගේ ළඟටත් ආවා. මටත් පිරිකරේ පූජා කරා. පූජා කරපු ගමන් මම ටිකක් අල්ලලා එහාට මෙහාට අඹරලා වෙලා දැන් මේ කවරේ ගලවන්න බෑනේ. දීපු ගම බලද්දී මට අහු වෙනවා ඇතුලේ තියෙන කෝප්පයන්නේ පිඟානක්. හරිද? ඔය දැකලා තියෙද අර මොනවද නිකල්නේ? අර ඇලුමිනියම් වගේ පිඟාම මොනවද? සිල්වනේ. ඔව් අන්නේ පිඟානක්. මට තාම මතකයි අර එයාට තිබ්බේ කොළපාට කෝප්පයක්. හොඳද? මට තාම ඒක මතකයි. අමතක වෙන්නේ නැහැ. මේ මට හම්බුනේ අන්න ඒ වගේ නිකල් පිඟානක්. ඉතින් මේ පිඟාන ගත්තා. දැන් මගේ පොඩි හරි සතුටක් මට ඇති වුණා. කෝප්පයක් ගන්න ආපු මට පිඟානක් හරි හම්බුණානේ. දැන් මගේ වැඩේ ඉවරයි. මං අරයට කිව්වා දැන් මම ඉස්කෝලේ විතරනේ සිල් අරන් තියෙන්නේ. ඒ නිසා මම හිතාගෙන හිටියේ සිල් ගන්න ගියාම වරුවෙන් එවනවා කියලා. මං කිව්වා දැන් කෝප්පෙත් ගත්ත වැඩේ හරි යමු කියලා. අර මිනිස්සයා මට කියනවා හවස් වෙනකන් ඉන්න ඕනෙලු. මම කල්පනා කරා කෝප්පයක් වෙනුවෙන් ඒ මොකද්ද කරගත්ත වැඩේ කියලා. මං කිව්වා එහෙම ඉන්න බෑ. මම යනවා ගෙදර. කිව්වා හරි එහෙනම් ගිහිල්ලා පන්සලේ ලොකු හාමුදුරන්ට කියන්න කියලා. මම ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න. දැන් ඒ කාලේ අර අපි මාතරින් දන්නේ ගිහින් තියෙන්නේ. අර හැම එකම දන්නවා කියලා හිතන් ඉන්න කාලෙනේ. ඉතින් අර මාතර කියලා මහා අමුතු එකකුත් බොරුවට ඇඟට අරගෙන ගිහින් කිව්වා ලොකු හාමුදුරුවන්ට මේ හාමුදුරුවනේ පොඩි කාලේ වැඩි තේරෙන්නේ නැහැ ඉස්කෝලේ 7 8 වගේ. මං කිව්වා හාමුදුරුවනේ මං ආවේ මාතරින් ඉඳන් අපේ ගෙදර අයත් ආවා. මං සිල් ගන්න ආවේ නිකන් නෙවෙයි කෝප්පයක් ගන්න. හරිද? කිව්වා කෝප්පයක් ගන්න ආවේ හැබැයි මට පිඟානක් හම්බුණා. මගේ වැඩේ මම කරගත්තා. මම දැන් යනවා මට යන්න ඕනේ. මේක අහපු ගමන් ලොකු හාමුදුරුවෝ මට බැනලා ඉවර වෙලා අල්ලගත්ත කණෙන් ඇදලා එක්කන් ඇවිල්ලා ධර්මශාලාවේ මෙන්න මෙහෙම ඉස්සරහින්ම වාඩි කෙරෙව්වා. හරිද? මේ මේසේ ඉස්සරහින්. ඔහොම වාඩි කෙරෙව්වා. හාමුදුරුවෝ ඇවිල්ලා දැන් බණ මට හෙල්ලෙන්නවත් එපා කිව්වා. දැන් හේතු වෙන්නත් නැහැ මුකුත් නැහැ. දැන් හරිනේ ඉතින් දැන් කෝප්පයක් ගන්න සිල් ගන්නවා කියලා ලොකු හාමුදුරන්ට ගිහින් කිව්වහම ඉතින්නේ. ඇවිල්ලා වාඩි කෙරෙව්වා. එදා හවස් වෙනකන් ඉන්දියා මගේ ජීවිතේට දැන් පස්සේ සිල් ගන්න ගියේ නැහැ. හරිද? හිතන්න එදා මට ඒ ධර්මයේ එපා වුණේ ඔළුවේ ධර්මයේ තිබිච්ච නැති නිසා බාහිර අරමුණක් තිබ්බ නිසා. මම කියන්නේ එතකොට ඒ වගේ හිටපු මමත්. හරිද? ඒ වගේ හිටපු අපි දැකලා ඇතිනේ ගම්වල හොඳම සෙට් එක මහාන කරේ නෑ. මේ නැහැදිච්චම හිටපු හිතුවක්කාරම දඩබ්බරම හදාගන්න බැරිම සෙට් එක තමයි මහාන කරන්න එවන්නේ. එතකොට හිතන්න ඒ අයගෙනුත් බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලය යනවද නැද්ද?
විශ්වවිද්‍යාලයකට යනවානේ උපාධි අර ගන්නවා සමහරට ගුරුවරු වෙනවානේ ඊට පස්සේ ඔය නැහැදිච්චම ගමේ හිටපු නැහැදිච්චම කෙනා පන්සලට ඇවිල්ලා මහාන වෙලා පන්සලේ ලොකු හාමුදුරුවලා මුළු ගමටම බණ කියනවා. ඒ වෙනසට හේතුව මොකද්ද? ඒ නැහැදිච්චම සෙට් එක ඔය තත්ත්වයට එන්න හේතුව මොකද්ද? සිවුරද? සිවුර හේතුව කියලා කිව්වොත් අම්මලා මේ පාර සිස්සතේරත් පොරෝලයවයි. එහෙව් අම්මලා අපිට ඉන්නේ ආයි සිස්සතේ පාස් කරගන්න පුළුවන් නම් සිවුර හරිය අපේට තියයි. සිවුරද හේතුව? ඒ කාලේ පන්ති අන්තිමේ වෙච්ච අපි දැන් මම අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. ඒ කාලේ අපිට ඔය හීන නේ. මේ අපේ ඔය හාමුදුරුවෝ ඉන්නේ කවදාවත් විශ්වවිද්‍යාලයක යයි කියලා හිතන්නවත් බැරි වෙච්ච අය. එතකොට හිතන්න ඉගෙන ගන්න බැරිවම ඉඳපු අපිත් අවුරුදු 7යි මම අවුරුදු 15ක් ගෙදර හිටියා මුකුත්ම බැරුව. අවුරුදු 7කින් විශ්වවිද්‍යාලයකට ආවා. අවුරුදු 7ක් ගියෙත් නෑ මට ඔය කොරෝනාත් එක පරක් වුණේ. අවුරුදු 6ක පිරිවෙනේ පාඨමාලා මම අවුරුදු 3ෙන් කරා උසස් පෙළත් අවුරුද්දෙන් කරා. කරලා O level A level දෙකම ඉවර කරලා විශ්වවිද්‍යාලයකටත් ආවා. මොකද්ද හේතුව? හරියටම හරි. ධර්මයයි හේතුවනේ. ඒ ලොකු හාමුදුරුවෝලගෙන් අපිට පන්සලෙන් ලැබිච්ච මඟ පෙන්වීම. ඕකම ගෙදෙට්ට කරන්න පුළුවන් නම් පන්සලක තියෙන මේ දේවල් ගෙදෙට්ට අරගන්න පුළුවන් නම් අපේ දරුවෝත් හරියට හදන්න බැරිද? පුළුවන් මේ නැහැදිච්චම අපිත් මෙහෙම හැදුනා නම් ආයි මොන සාක්කියදනේ? අද අපි මෙතෙන්ට ආවන් නම් හරිද? අපි මෙහෙම ඉඳගෙන අද බණපදයක් කියනවා නම් දැකලා තියේද පන්සල්වල දානේ ටික වළඳද්දි ලොකු හාමුදුරුවෝ වෙනම ගිහිල්ලා පොඩි හාමුදුරුවෝ වෙනම යනවද? නෑනේ. දානේ ටික වළඳන එක එකට වළඳනවානේ. අර බත් ටික එකට එකතු වෙලා කනවා බොනවානේ. එතකොට ඒ අය සාකච්ඡා කරනවා. ඒ අය එකට එකතු වෙනවා. ආයි ෆෝන් එක ගෙනියන්නේ නැහැ එතෙන්ට. දානේ ටික එකට වැළඳුවා. දැකලා තියද පන්සලක තියෙන ගෞරවය? ගෙවල් වල මේ කිසිම ගෞරවයක් දන්නේ නැතුව පන්සල් වලට යවපු අපි ගෙදරක තාත්තා එනවා වගේද පන්සලේ ලොකු හාමුදුරුවෝ වෙද්දි. දැකලා තියද කොහොමද පොඩි හාල්ලා කියලා ලොකු හාමුදුරුවෝ එනකොට යඟ රත් වෙලා යනවා අපේ. හරිද? බයක් නෙවෙයි ඒ තියෙන ගෞරවයනේ. ලොකු හාමුදුරුවෝදී අපි පුටුවල වාඩි වෙලා ඉන්න නෙවෙයි. අඩුම තරමේ අපි අපේ ලොකු හාල්ලාගේ S2 දිහා බලන්වත් කතා කරන්නේ නෑ. ඒ තරම් පන්සලෙන් අපිට ගෞරවය පුරුදු කරා. හරිද? පන්සලෙන් අපිට ඉදලා කොස්ස පුරුදු කරා. මම අවුරුදු 15ක් ගෙදර ඉඳලා පන්සලට ගිහිල්ලා පළවෙනි වතාව ලැජ්ජ වුණේ මොකටද දන්නවද? පළවෙනි වතාව බැනුම් ඇහුවේ ඉදලක් අල්ලන්න දන්නේ නැහැ කියලා. මටම විලි ලැජ්ජයි. අවුරුදු 15ක් ගෙදර ඉඳලා ගියපු මම ඉදලක් කොස්සක් අල්ලගන්න දන්නේ නැහැ. මිදුලක් අතු ගන්න දන්නේ නැහැ. අපිට ඉදල කොස්ස හුරු කරේ අපේ ලොකු හාමුදුරුවෝ. උදැල්ලක් අරගෙන තනකොළ ගහක් ගලව ගන්න පුරුදු කරේ අපේ ලොකු හාමුදුරුවෝ. කොටින්ම කිව්වොත් අපේ ලොකු හාමුදුරුවරු අපිව හැදුවා තනියම ජීවත් වෙන්න. අදටත් අපි පිං දෙනවා. මගේ නායක හාමුදුරුවගේ නම තමයි රොටුඹ සිරිසෝබන කියලා නායක හාමුදුරුවගේ නම. අපේ පිරිවෙනේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ ඒ දීපු මඟ පෙන්වීම නිසා අද සමහර විට ගොඩාක් ලොකු හාල් ඉන්න එහෙම හොඳද? තනියම උයාගෙන කාලා බීලා නේ තනියම මිදුලක් පතක් අතු ගාගෙන ගෙයක් අස් කරගෙන උදැල්ලක් අරගෙන තනකොළ ගහක් ගලවගෙන පොත පෑන අරගෙන පාඩම් කරගෙන හැම පැත්තම අපේ හැදුවා. අද බය නැතුව සමාජේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. මං කියන්නේ අපේ දරුවොත් අපි එහෙම හදන්න ඕනේද නැද්ද? හදන්න ඕනේනේ. ඔය 4-5 ඉඳන්ම දරුවන්ගේ කෑම් පෙට්ටිය හොදන එක අම්ම කරන්න යන එකනේ. රෙදි ටික හොදලා දෙන එක අම්ම කරන්න යන එක. ඒව හරියන්නේ නෑ. මේ දරුවන්ට ඔය ටික ටික පුරුදු කරන්න ඕනේද නැද්ද? පුරුදු කරන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා පළවෙනි කාරණා දෙකම කියන්න ඕන පැයට වැඩිය ගිහිල්ලා මම හිතන්නේ. මේ 8:40යි. මේ හරි අපි ඉක්මනට ඊතුරු කාරණා ටික කියමු. මම ওই මුල් දෙකට වැඩි වෙලා ගත්තේ ඕක තමයි වැදගත්ම කාරණා දෙකනේ. මේ තැන් තමයි වැදගත්ම අපේ හැදෙන්න ඕනේ තැන් ටික. ඉතින් පළවෙනි කාරණා දෙක හොඳ නරක කියලා දෙන්න. පාපයෙන් ඈත් කරලා පිනෙහි යොදවන්න පැහැදිලිද? හරි. තුන්වෙනි එක තමයි අන්න හොඳ නරක කියලා දීපු දරුවෙක්ට මේක හරි පිළිවෙලයි. හොඳද? තුන්වෙනි එක තමයි ශිල්ප ශාස්ත්‍රය දෙන්න. තුන්වෙනි එක තමයි උගන්වන එක. දැන් උගන්වන්නේ මොකක් නිසාද? ඉස්කෝලේ වල උගන්වන්නේ මොකකටද? අපි කියවනේ මොකක්ද අරමුණ? රස්සාවක් ගන්නනේ. මතක තියාගන්න මුල් කාරණා දෙක අපි හොඳට කරා නම් නේ හොඳ නරක හරියට කියලා දුන්නා නම් ඒ දරුවෝ ඉස්කෝලේ වල උගන්වලා රජේ රස්සාවක් කරත් නොකරත් හොඳට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපේ ලොකු හාල් අපි හැදුවේ එහෙම හොඳද? අද සිවුරින් ඉඳලා හෙට ගියත් සමහරට කුලී වැඩක් වුණත් කරගන්න පුළුවන් විදිහට අපිව හදලා තියෙනවා. මම කියන්නේ අපේ දරුවෝ එහෙම හදන්න. මේ පැත්තේ කොහොමද මේ මේසන් බාස් කෙනෙක් දවසට පඩිය කීයක් ගන්නවද? කීයද දවසේ පඩිය? 4500 5000යි නේ. ඔව් 5000 වගේ තමයි යන්නේ. මම හිතන්නේ අපි හිතමු 4500 නෑ. 4000යි කියලා හිතමු. මේසන් බාස් කෙනෙක් දවසට 4000ක් අරගෙන මාසේ දවස් 30ම වැඩ කරොත් පඩිය කීයද? 4000න් 30ක් 1,20,000යි මරු වැඩේනේ. හිතන්න දවස් 10ක්ම නිවාඩු දානවා. එතකොට වැඩ කරන්නේ දවස් 20යි. දවස් 20ක් වැඩ කරොත් 4000 ගානේ අරගෙන මේසන් බාස්ගේ පඩි කීයද?
80000යි. සාමාන්‍යයෙන් දැන් ගුරුවරයෙක්ගේ සාමාන්‍ය පඩිය කීයද? මේ ළඟදි වැඩි කරානේ එකපාර 10-15000. ආයෙච්චර වැඩි කරලත් දැන් සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ගේ මාසික පඩිය කීයද? සාමාන්‍ය ගුරුවරයෙක්ගේ කීයද? 50 කීයද? මම සාමාන්‍ය ගුරුවරයෙක්ගේ 55 60ක් වගේ යන්නේ නේ. ඔව් සාමාන්‍ය ගුරුවරයෙක්ගේ 60ක් 65ක් වගේ යන්නේ. මේ දැන් බලාගෙන ගියාම වැඩියෙන් පඩිය අරන් තියෙන ගුරුවරයද මේසම් බාස්ද? එහෙනම් අපි වැඩියෙන් මහන්සි වෙනවනේ අපේ දරුවෝ ගුරුවරු කරන්නද මේසම් බාස්ලා කරන්නද? මේසම් බාස්ලා කරන්නනේ. මොකද රස්සාවක් ගන්නනේ අපි මේ උගන්වන්නේ නේ. මතක තියාගන්න ප්‍රශ්නේ තියෙන්නේ කරන රස්සාවේද? කරන්නේ රජේ රස්සාවද මේසම් වැඩ කරනවද? ඒක නෙවෙයි ප්‍රශ්නය. අපි මේ දරුවන්ගේ ඔළුව හදපු හැටිනේ. පොඩි කාලේ ඉඳන් අම්මා කිව්වේ නැද්ද තාත්තා මේසම් වැඩ කරද්දි තාත්තා කරන ජරා රස්සාව කරන්න ඕන ඉගෙන ගන්න එපා. කිව්වද නැද්ද? කිව්වා. පොඩි කාලේ ඉඳන් පුරුදු කරා අර රස්සා ජරා රස්සා කරන්නනේ. ඒ නිසා දරුවන්ට සමහරට රජේ රස්සාවක් කරොත් ඒකේ ගෞරවය රැක ගන්නවා. අර අනිත් වෘත්තීන් වල ගෞරවය රැකගන්නේ නෑ. ගොඩක් මේසම් බාස්වලට මේ දවසේ පඩිය හම්බෙච්ච ගම මතක් වෙන්නේ කොහෙද? ගෙදරද බිරිඳද දරුවෝද? මම මේ වටිනම තැනට ඉස්සෙල්ලම කිව්වේ හොඳද? ගොඩාක් මගේ හැමෝම නෙවෙයි හොඳද? ඔය බහුතරයක් මේසම් බාස්වලට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කොහෙද? කොහෙද? බාර් එක. මම දන්නේ මේ අම්මලා කියන්නේ හොඳ නැත්තම් තාත්තලා බණී අපිට මේ නේ පඩි ගත්ත ගමන් බාර් මතක් වෙනවා කියලා හාමුදුරු බයිනවා කියලා. හරි. ඒක තමයි ඇත්ත කාරණාවනේ. හිතන්න හොඳ නරක අපි හරියට පුරුදු කරා නම් යුතුයකම් වගකීම් ගැන අපි හරියට පුරුදු කරා නම් ගෙදෙට්ට කලින් බාර් එක මතක් වෙයිද? නෑ. හිතන්න 4000 අරගෙන යනවා බාර් එකට. දැන් අරකු බෝතලයක මිල කීයද? 3000 පැනලානේ. 4000 කියලා යනවානේ මම. ඔව්. මම හිතන්නේ 3000 පැනලා. හරියට බොනවා නම් මම කියන්නේ බෝතලයක් විතර ගත්තේ නැතත් ඔය බොනකොට තව කලමනා තියෙනවනේ නේ. ඒ අවශ්‍ය කලමනා එක්ක සේරම අරගෙන බොද්දි මම හිතන්නේ හරියටම බොන මිනිස්සෙට නම් 4000ත් මදි වෙයිනේ. හිතන්න මොලේ භාගයක් හරි තිබිලා. මම මේ කියන ඒවා මේ හිතන්න හොඳද? මොලේ භාගයක් හරි තිබිලා අර මිනිස්සයා 4000ම වියදම් කරන්නේ නැතුව 2000ක් බොණ්ඩ වියදම් කරා කියලා හිතන්න. 2000යි. හරිද? 2000ක් වියදම් කරා දැන් මේ සූදුවටත් නැතුව ඔය බූරු ගහන්නේ ඒව මේව නැතුව හොඳද? 2000ක් බොන්න වියදම් කළා 2000ක් ඉතුරු කරන් ගෙදර එනවා. දැන් 2000 ගානේ 20ක් පඩි කීයද? 2000 ගානේ 20ක් කීයද? 40000යි. දැන් මේ කීයක් පඩි ගත්ත මිනිස්සයටද 40000ක් ඉතුරුනේ? 80ක් පඩි ගත්ත මිනිස්සයට මම කියන්නේ මොලේ භාගයක් හරි තිබ්බොත් හොඳද? 40ක් හරි ඉතුරු වෙනවා. දැන් ඔය 40න් ගෙදෙට්ට කන්න බොන්න ගෙනියන්න ඕනේ, දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ, උගන්වන්න ඕනේ, බිරිඳට අවශ්‍ය දේවල් ගිහින් දෙන්න ඕනේ, වාහනේ වාරික ටික ගෙවන්න ඕනේ, ගත්ත ණය ටික ගෙවන්න ඕනේ, මේසම් බාස් වෙලා අනික් ගෙවල් වල කපරාරු ගැහුවට ගොඩක් මේසම් බාස්ලාගේ තමන්ගේ ගෙදර කපරාරු ඉවරත් නෑ. ඒක ගහගන්නත් ඕනේ. මේ හැමදේම කරන්න ඕනේ කියලා මතක් වුණාම පුළුවන් ද 40000න් කරන්න? බෑ. දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න එනවද නැද්ද? එනවා. ණය ටික හිර වෙනවා, වාරික ටික හිර වෙනවා, දරුවන්ට උගන්න ගන්න පොතක් පතක් අරන් දෙන්න සල්ලි ටිකක් නැති වෙනවා, කන්න බොන්න සල්ලි ටිකක් නැති වෙනවා, ගෙදර බතක් උයන්න සල්ලි ටිකක් නැති වෙනවා. දැන් ගෙදර ප්‍රශ්න එනවද නැද්ද? ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආපු ගමන් ගෙවල් වල තාත්තලව පිට කරන්නේ කාගෙන්ද? අම්මලගේ පිටින්නේ, දරුවන්ගේ පිටෙන් පිට කරනවා. ඊට පස්සේ ප්‍රශ්න වලට විසඳුම විදිහට මරු තාත්තලා පිට ඉන්නෙත් නේ. හරිද? ආයි මොකද කරන්නේ? ප්‍රශ්න වලට විසඳුම විදිහට ආයි ගිහිල්ලා බොනවනේ. හරිද? මාර විසඳුම් තියෙන්නේ අපිට. බීලා ප්‍රශ්න දාගෙන ආයි ගිහිල්ලා බොනවා. දුප්පත් කමින් අන්ත දුප්පත් කමට අපි වැටෙනවද නැද්ද? වැටෙනවා. පොඩි කාලේ මේ දරුවන්ට හරි කියලා දුන්නා නම් පුතේ මේ බොන එක මෙහෙම හොඳ වැඩක් නෙවෙයි. මේකේ ඉතුරුවක් තියෙන්න ඕනේනේ. අපි ඕවට කලින් හිතන්න ඕනේ දේවල් තියෙනවා. දරුවන්ට හරි පුරුදු කරොත් ඉස්කෝලේ අවලු ගන්නලා රජේ රස්සා දෙන්න ඕනේද? නෑ. කුඹුරු කෙටුවත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පැහැදිලිද? හරිනේ. එහෙනම් පළවෙනි කාරණා තුන පළවෙනි එක තමයි පාපේ ඈත් කරා, දෙවෙනි එක පිනෙහිය දෙව්වා. ඒ කියන්නේ හොඳ නරක කියලා දුන්නා. ඊට පස්සේ තමයි මොකද කරන්නේ? උගන්වන්න ඕනේ. හතරවෙනි එක තමයි දැන් මේවා පිළිවෙලක් තියෙනවා. මේ දරුවෝ මේක හොඳට අහගන්න හොඳද? දරුවෝ දෙමව්පිය මේක හොඳට අහගන්න. මේකේ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලා මොකද කරේ? වැරදි දේ කියලා දුන්න මේක කරන්න එපා. ඊට පස්සේ හොඳ දේ කියලා දුන්න මේක කරන්න. ඊට පස්සේ හොඳ නරක කියලා දීලා ඉගැන්නුවා. හතරවෙනි එක තමයි සුදුසු කාලේ විවාහ කරලා දෙන්න. විවාහයට කලින් තුනක් තියෙනවා මොනවද? හොඳ නරක ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිනේ? ඊට පස්සේ හතරවෙනි යුතුයකම මොකද දෙමව්පියන්ගේ? සුදුසු කාලේ විවාහ කරලා දෙන්න. ඔන්න ඕක හරි වටිනවා. විවාහ කරලා දෙන්න නෙවෙයි මොන කාලෙද? සුදුසු කාලේ විවාහ කරලා දෙන්න. මම නම් යෝජනා කරනවා අඩුම තරමේ අවුරුදු 25ක්වත් වෙනකන් තියාගන්න. හරිද?
මොකද දැන් ඔය අපි දන්නවනේ දැන් ඉන්න අයට දැන් ඉන්න දරුවන්ට අවුරුදු 13 14 වෙච්චාම මොකක්ද ඕනේ? ආයි මුකුත් නැහැනේ අම්මලා කියන්නේ මොන විසේ කියලාද? මෙවුන්ට මගුල් විසේනේ. ආයි අර සේරම ඕනේ නැහැ. කසාද බැඳ ගන්න සේරටම කලින් ගිහිල්ලානේ. අවුරුදු 17 18 වෙච්ච ගමන් ආයි මුකුත් ඕනේ නැහැ. ගිහින් බැඳ ගන්න තිබ්බනම් ඇති. මතක තියාගන්න කසාදයක් බඳින්න කලින් හදා ගන්න ඕනේ සුදුසුකම් ටිකක් තියෙනවා. ජීවිතේ දරා ගන්න ඕනේ පුරුදු වීම් ටිකක් තියෙනවා. අවුරුදු 25ක් කියලා මම කිව්වේ මොකද හේතුව අවුරුදු 15 සහ 25 කියන්නේ වර්තමානයේ තරුණ අයගේ ජීවිතේ වැදගත්ම කාලේ. ජීවිතේ ගොඩ දා ගන්නව නම් ගොඩ දා ගන්න තියෙන්නේ ඔය කාලේ තමයිනේ. ජීවිතේ වැටෙන හරියක් වැටෙන්නේ ඔය කාලේ තමයි. හරිද? ජීවිතේ නොහිතන විදිහට මිනිස්සු ලං වෙන්නේ ඔය කාලේ. නොහිතන විදිහට මිනිස්සු ඈත් වෙන්නේ ඔය කාලේ. එතකොට අර ලැබීම නොලැබීම හැම දෙයක්ම දරා ගන්න අපි ওই කාලේ පුරුදු වෙන්න ඕනේද නැද්ද? පුරුදු වෙන්න ඕනේනේ. ඊට පස්සේ විවාහයකට යන්නේ. ඔය කාලෙදි හැකියාව තියෙන්න ඕනේ ගැළපෙන අය ජීවිතේට එකතු කර ගන්නත් නොගැළපෙනවා නම් ඒ අය ජීවිතෙන් ඈත් කරන්නත්. මේ හැම දෙයක්ම පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විවාහයකට යන්න ඕනේ. එහෙම නැත්නම් අර තියෙන විශේෂයටත් එක 18න් යනවා මාසෙන් යනවානේ. අද ගිහිල්ලා තියෙන හේරම ටික උස්සගෙන යනවා. ගිහිල්ලා අන්තිමේදී මාසකින් විතර කෝල් එකක් එනවා අම්මට. මේකත් එක නම් ඉන්න බෑ. නේ හිතපු විදිහ නෙමෙයි මේ මිනිහයා නම් ආයි බඩු ටික පැක් කරගන්නවා ගෙදර එනවා. ඒකනේ ඔය අපේ රටේ වැඩි හරියක් තියෙන කසාදද දික් කසාදද? දික් කසාදනේ. වැඩි හරියක් තියෙන දවසකට දික් කසාද. නඩු දවස් වලට එහෙම උසාවියේ පැත්ත පළාතක යන්න බෑ වැඩියම මොනවද? දික් කසාද නඩුනේ. හරිද? හිතන්න එහෙම තත්යකට ආවේයි. මේකේ සුදුසුකම් එන්න කලින් විවාහයක් වෙච්ච නිසා. ඒ නිසා ආරාධනා කරනවා මේ අඩුම 25ක්වත් වෙනකන් තියාගන්න මම කියන්නේ මේව පුරුදු කරන්න. ඉන්නවද හෙට අනිද 20න් 22න් බඳින්න ඉන්න අය? නැත්තම් මට බණි හාමුදුරුව මගුලටත් එක ෂොට් එක දුන්නා නේ. හරිද? මතක තියාගන්න මේ 22 23 උනත් කමක් නැහැ. අර දේවල් ජීවිතේ හදාගෙන තියනවා නම් සුදුසු කාලෙදි විවාහ කළ දෙන එක දෙමව්පියන්ගේ යුතුයකමක්. පැහැදිලිනේ? හරි. මේ කාල වේලාව ගියත් ඉක්මනට මතක් කරන්න ඕන ටිකක් තියෙනවා. වැඩි වෙලා ගන්න. අපි ඉක්මනට අවසන් කරමු. තව එකක් තියෙනවා මෙන්න මේක දෙමව්පියන්ට. හරිද? දෙමව්පියෝ හොඳට මතක තියාගන්න දවසක් එනවා දරුවන්ව විවාහ කරලා දෙන්න වගකීම් වලින් නිදහස් වෙන්න. මොකද වාක්‍ය? මේක හොඳට මතක තියාගන්න හොඳද? දරුවෝ විවාහ කරලා දෙන්න වගකීම් වලින් නිදහස් වෙන්න. ඔය දරුවෝ කසාද බන්දලා දුන්නම් පස්සේ එහෙම අවුරුදු 60 70 එහෙම උනාන් පස්සේ රස්සා කරනවද? නැහැ. 아무තේ වගකීම් තියද? හරිනම් ජීවිතේ නිදහසේම ඉන්න ඕන කාලේ සතුටින්ම සරලව සැහැල්ලුවෙන් ඉන්න ඕන කාලේ මොකද්ද? ඔය වයසට ගියාමනේ ආයි ඔය වගකීම් නැහැනේ. මම මේ පහුගිය දවසක ගියා සීගිරියේ. සීගිරිය උඩට නගිද්දි මේ මට තිබ්බ දඹුල්ල පැත්තේ බණක්. ගියපු ගමන් ගියා තව යාළුවෝ දෙන්නෙක් එක්ක. සීගිරිය උඩට යද්දී අවුරුදු 60 70 අම්මලා 5 දෙනෙක් විතර සීගිරියෙන් පල්ලෙහාට බහිනවා. ඔය හෙන්න ලොකු බෑග් මලු කරේ එල්ලගෙන. හොඳ ලොකු බෑග් මලු ටිකකුත් කරේ එල්ලගෙන 60 70 අම්මලා 5 දෙනෙක් විතර කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම සතුටින් අර සීගිරියෙන් පල්ලෙහාට බහිනවා. ලංකාවේ අම්මලාද? බහි ලංකාවේ අම්මලානේ. හරිද? ඉඳී ගිහිලා සීගිරිය හරි සතුටින් අපේ අම්මලා නා. හිතන්න මේ පිටරටක අම්මලා ටිකක් ලංකාවේ ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම සතුටින් අර මූණු ටික දැක්කහම තේරෙනවා මොන්න තරම් වගකීම් වලින් නිදහස්ද කියලා. මොන්න තරම් සතුටින් ඉන්නවද කියලා. පුළුවන් ද අපේ අම්මලාට දවස් 3ක් අනුරාධපුරේ ගිහින් ඉන්න. ඉන්දිය අනුරාධපුරේ ගිහලා දවස් 3ක් නේ. එක දවසකට කෝල් කීයක් ගනීද ගෙදෙට්ටනේ? උයලාද කාලාද නේ මොනවද ඉව්වේ? උයපු කෑමකට මොනවද දැම්මේ? නේ දරුවන්ට කණ්ඩ දුන්නද? මොන්න තරම් වගකීම් ටිකක්ද? හිතන්න එක වේලක් මග හැරුණොතින් මුළු අනුරාධපුරේ ගමනම විනාශ වෙනවද නැද්ද? අපේ අම්මලට ඒ තරම් හරි අමාරුයි ගෙදරින් එළියේ ඉන්න. හේතුව බලෙන් වගකීම් අරගෙනද නැද්ද? අරගෙන. ඔය නිසා නේද ඔය ගෙවල් වල මරාගන්නේ අම්මලා දරුවෝ. ඔය කියන්නේ නැන්දම්මල ලෙලෙලිලා හැමනේ. ඇයි මරාගන්නේ? අපේ අම්මලගේ පොඩි ලෙඩක් තියෙනවා. ඔය තාත්තලට වඩා අම්මලගේ තියෙන මේක. හොඳද? දරුවෝ කසාද බන්දලා දුන්නම් පස්සෙත් අපේ අම්මලා හිතනවා මේ ගෙදර මෙච්චර කල් වැඩ ටික කරේ මම. මෙතනින් එහාටත් වැඩ ටික දුවන්න ඕනේ කාට ඕනේ විදිහටද? මට ඕනේ විදිහටනේ. මේ ගෙදර දරුවෝ ඉන්න ඕනෙත් මට ඕනේ විදිහට. මේ ගෙදර මුණුබුරු මිනිබිරිය ඉන්න ඕනෙත් මට ඕනේ විදිහට. නැන්දම්මට සෙට් වෙන්නෙම නෑ ලේලි කරන මොකුත්නේ. මෙච්චර කල් බත් ව්‍යංජන ටික හැදුවේ නැන්දම්මා. මෙන්න පුතා ලේලි එකෙක් ඇවිල්ලා. ලේලි පටන් ගන්නවා ගෙදර බත් ව්‍යංජන ටික හදලා හදලා ගන්න. කොච්චර හොඳට හොද්ද හැදුවත් නැන්දම්ම ඕකට ගිහලා ලුණු ඩිංගක් හරි දානවද නැද්ද?
දාන ඔතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නෙනේ. අර ලේලි දැන් මෙච්චර කල් ගෙදර රැට දොරවල් ටික වැහුවේ නැන්දම්මා. මෙන්න ලේලි ඇවිල්ලා එකපාරටම ගෙදර දොරවල් ටික වහනවා. නැන්දම්මට ඔක සෙට් වෙනවද? නැන්දම්මට ඕක සෙට් වෙන්නේ නැහනේ. යනවා ගිහිල්ලා අර ලේලි වහපු දොර ආයි ඇරලා වහනවා. නේ සෙට් වෙන්නේම නෑ ලේලි කරන ඒවා. ඔතනින් නෙවෙයිද ප්‍රශ්න පටන් ගන්නෙ? ඔතනින් තමයි ගෙවල් ගිනි ගොඩවල් වෙන්නේ නේ. ඔතනින් තමයි දරුවෝ දෙමව්පියන්ට එපා වෙන්නේ. හරිද? දෙමව්පියන්ට දරුවෝ එපා වෙනවා. දරුවන්ට දෙමව්පියෝ එපා වෙනවා. පවුල් වල ප්‍රශ්න පටන් ගන්නෙ ඔන්න ඔතනින්. ඔහොම උනාන් පස්සේ අපේ අම්මලා මොකෝ කියන්නේ? කියනවා නේද මුන්ට කොච්චර කරත් වැඩක් නැහැ. මේ උන්ට නම් අපි ගැන එකෙටවත් කිසි ගාණක් නැහැ. නේ මුන්ට කොන්නවට වැඩිය හොඳයි තනියම පැත්තකට වෙලා ඉන්නවා. අපි නැත්තම් කරගනි. තනියම කරගන්නව නැතයි කියලා පැත්තකට වෙනවනේ වෙලාවකට. ඔය වෙලාවකට පැත්තකට වෙනවා අපේ අම්මලා. වෙලා මොකෝ කරන්නේ? ආයි හැන්දෑවට ගිහිල්ලා හොද්දට ලුණු දානවානේ. ඉන්නම බෑ මේකෙන් ගැලවිලා. ඉන්නම බෑ මේකෙන් අයින් වෙලා. හරිම අමාරුයි. බලෙන් වගකීම් ටික අරන් ඉන්නවා. ආරාධනා කරනවා අපේ අම්මලට අපේ තාත්තලට. දරුව බන්දලා දුන්නම් පස්සේ අර ගෙවල් වල වගකීම් බලෙන් ගන්න එක නවත්තන්නනේ. මෙච්චර කල් උනා වගේම මෙතනින් එහාටත් සේරම වෙන්න ඕනේ මට ඕන විදිහට කියලා හිතන එක නවත්තන්න නැත්තම් ගෙවල් ගිනි ගොඩවල්ම තමයි. පැහැදිලිද? උදව්වක් ඕනේ වුණොත් කරන්න හොඳද? ඒ දරුවන්ට ඉල්ලුවොත් උදව්වක් කරන්න, අවශ්‍යම තැනදී උදව්වක් කරන්න. අර මට ඕනේ විදිහටම වෙන්න ඕනේ කියන එක හිතින් අයින් කරන්න. පැහැදිලිද? මෙන්න මේව ජීවිතේට එකතු කරගන්න හොඳ. අම්මලට හිතන දේ මැදි වයසේ අම්මලට එහෙම මරු ටික හාමුදුරනේ කිව්වේ අපේ නැන්දම්මට එහෙමනේ. හරිද? මතක තියාගන්න මේ ඔය හැමෝටම එහෙම දවසක් එනවද නැද්ද? එනවනේ. දරුවෝ බන්දලා දුන්න. මොකද ඒ අර තියෙන ආදරේ වැඩිකමට. මොකද අපේ රටේ අම්මලා තාත්තලා දේවල් අල්ලා ගන්නවා හරි වැඩි. විශේෂයෙන්ම දරුවෝනේ හරි ආදරෙන් අල්ලා ගන්න නිසාම අර වගකීම් බලෙන් ගන්න යන්නේ. ආරාධනා කරන මේ වැඩිහිටි අම්මලට අදින් පස්සේ නිදහසේ ඉන්න. හරිද? ඕනෙම වුණොත් උදව්වක් කරගන්න දරුවන්ට යාළගේ පවුල ගත කරගෙන යන්න දෙන්නනේ. ඇවිදින්න එහෙම යන්න හොඳද? නැත්නම් ඔය සමහරු කියනවා වයසට ගියන් පස්සේ මොනවටද ඕවන්නේ? එහෙම නෑ. මේ කාලේ ඇවිදින්න කරන්න. මේ කාලේ නිදහසේ ඉන්න. පිනක් දහමක් කරගන්න. නේ ඕනහක නිදහසේ යන්න. කාටවත් කරදරයක් නොවි සතුටින් ඉන්න. පැහැදිලිද? හරි. කාරණා 4යි. පළවෙනි එක පාපයෙන් ඈත් කරා. දෙවෙනි එක පිනෙහි යෙදුවා. තුන්වෙනි එක ශිල්පය දුන්නා. හතරවෙනි එක සුදුසු කාලේ විවාහ කළ දුන්නා. අවසාන එක තමයි දායාදයක් පවරා දීමත් දෙමව්පියන්ගේ යුතුයකමක් නේ. ඒ නිසා දරුවෝ වෙනුවෙන් මොන හරි ඉතුරුවක් කරලා තියන්න. මේවා කියද්දි හිතනවා ඇති මේ අනේ හාමුදුරනේ අපිට ඉතින් මොනව ඉතුරු කරන්න කියලාද නේ. මම තාත්තලට යෝජනාවක් කරන්නම් කරලා වැඩක් නෑ මෙතන. මේ ගමේ ප්‍රශ්නයක් තියෙද පිරිමි හිඟයක් වගේ එකක්. ඒක ගමේ ප්‍රශ්නයක්ද නෑනේ නේ. පිරිමි හොයන්න බෑ වගේ එකක් නෑනේ. නිකන් ගණන් කරගෙන බලන්න ඉන්න පිරිමි සංඛ්‍යාව වගේ 10 ගුණයක් විතර අම්මලා ඉන්නේ මෙතනනේ. හරි. කමක් නැහැ. ඉන්න තාත්තලා ටිකට පොඩි යෝජනාවක් තියෙනවා. හරිද? ඒ තමයි මේ ඔය අරක්කු බෝතලයට වඩා තමන්ගේ දරුවා වටින තාත්තලට යෝජනාවක් තියෙනවා මම කියනවට. මාසයක් එක මාසයක් මං කියනවට මේක කරන්න. හිතන්න දවසකට බොන්න වියදම් කරනවා කියලා රුපියල් 1000ක්. පැහැදිලිද? දවසකට බොන්න වියදම් කරනවා නම් රුපියල් 1000ක්. ඒ රුපියල් 1000ම ඒ මුදලම තමන්ගේ දරුවගේ පොතටත් දාන්න. ඒක බැරිද කරන්න? ඒක බැරි තාත්තලා ඉන්නවද? මම කියන්නේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තාත්තලාට හොඳද? මොකද ඕක නිසානේ ගොඩක් ඔය ඉතුරුවක් නැත්තේ. මම තාත්තලාට යෝජනාවක් කරනවා බොන්න වියදම් කරන මුදලම දරුවගේ පොතටත් දාන්න. ඒක බැරි වෙන්න විදියක් නැහැ හොඳද? මාසයක් අවසානයේ හිතෙයි මොනතරම් ඉතුරුවක් අපිට කරන්න පුළුවන්ද කියලා. තාත්තලා නැතත් ඒ කියන්නේ දරුවෝ නැතත් තරුණයන්ටත් මම ඔක යෝජනා කරනවා බොන්න වියදම් කරන මුදල්ම ඉතුරු කරලා බලන්න. සමහර විට මාසයක් දෙකක් ගිහිලා බොන එකත් නවත්තයි. පැහැදිලිද? අම්මලට නම් හිතන ඇති අපේ මහත්තුරු නම් කරයි යෝවානේ. හරිද? මේ මතක තියාගන්න දරුවෝ වෙනුවෙන් මොනවා හරි ඉතුරුවක් අපි කරන්න ඕනේද නැද්ද? කරන්න ඕනේ. තාත්තලා විතරක් නෙවෙයි අම්මලත් එහෙමයි හොඳද? නැත්නම් අම්මලා හිතන ඇති පැත්තකින් ඉඳන් මරු කතාව හාඳුරන්නේ තාත්තලාට කිව්වේ බොන විතරයි කිසිම ඉතුරුවක් නැහැ. අම්මලා ඉතුරු කරනවා වගේනේ. ඔය අපේ රටේ අම්මලට පොඩි ලෙඩක් තියෙනවනේ මෙහෙම එකක්. මේ ගමේ තියෙන ලස්සනම කෝප්ප ටික තියෙන්න ඕනේ කොහෙද? අපේ ගෙදර කබඩ් එකේ නේ. හරිද? අම්මලට තියෙන එහෙම ලෙඩක්. මේ ගමේ තියෙන ලස්සනම කෝප්ප ටික හොඳම කෝප්ප පිඟන් ටික තියෙන්න ඕනේ කොහෙද? අපේ ගෙදර කබඩ් එකේ. නැද්ද ගෙවල් වල කෝප්ප 400ක් විතර. ඉන්නේ ගෙදර 4 දෙනයි. කෝප්ප තියෙනවා 400ක් විතර. ඒකෙත් හොඳම වැඩේ. ඔය තේ බොන්න පාවිච්චි කරන්නේ ගෙදර තියෙන හොඳම කෝප්ප 4ද ජරාම කෝප්ප 4ද? තියෙනවා කෝප්ප 500ක් විතර ගෙදරනේ. පාවිච්චි කරන්න ගෙදර තියෙන ජරාම කෝප්ප 4. සමහරු තේ බොන්නේ අර උණු වතුර බෝතලේ කෝප්පේ ගලවලා අරගෙනනේ. ඒකේ තේ බොන්නේ. හොඳම කෝප්ප ටික කබඩ් එකේ පුරවලා. වීදුරු කබඩ් ගෙනල්ලා එකින් එක උඩට පුරවනවානේ. හරිද? ආරාධනා කරනවා ඔය අනවශ්‍ය වියදම් නැති කරන්න. හරිද?
ගෙදෙට්ට කෙනෙක් එනකොට කන්න බොන්න ටිකක් දෙන්න කෝප්පයක් පිඟානක් තියාගෙන ඉන්න එක හරි. හැබැයි ඒක මේ ගමේ තියෙන හොඳම කෝප්ප ටික වෙන්න ඕනි කියලා එකක් නෑ. කබඩ් පිරෙන්න ගේන්න ඕනි කියලා එකක් නෑ. අම්මලට තියෙන අමුතු ලෙඩ ඔය වගේ. තව තියනවානේ සීට්ටු පේන්න බෑ සමහර අම්මලටනේ. හරිද? සීට්ටු පේන්න බෑ. ආයි ගිහිල්ලා ඇදලා අරගෙන එනවා අංකයක් ගිහලා. සමහරවිට මෙලෝ වැඩකට නෑ. මෙතන ඉන්නවද සීට්ටුවක් දාපු නැති අම්ම කෙනෙක්? නෑ මං කියන්නේ කමක් නෑ සීට්ටු දාන්න මොකක්ම හරි අවශ්‍ය දෙයක් තියෙනනම් ඒ දේ වෙනුවෙන් කට්ටිය එකතු වෙලා සීට්ටුවක් දැම්මට ප්‍රශ්නයක් නෑ. කොතනද දන්නවද ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ? මම පෙන්නලා දෙන්නද? හරි. සීට්ටු දාපු නැති අම්මලා ඉන්නවද මෙතන? නෑනේ. හරි. සීට්ටු දාලා තියනවනේ. හිතන්න ඔය පළවෙනි සීට්ටුව දාපු තැන එතනම දාපු දෙවෙනි සීට්ටුවට ගියපු නැති අම්මලා කවුද ඉන්නේ? නිකමට මතක් කරලා බලන්න. එකම තැන සීට්ටු දෙකක් දාපු නැති අම්මලා ඉන්නවද? හරි පළවෙනි සීට්ටුව දාන්නේ අවශ්‍යතාවයට කියලා හිතමු. දෙවෙනි එක දාන්නේ ඇයි? අර නිකන් නොගිහින් බැරි වගේ එකක් තියනවානේ. සමහරිට මෙලෝ වැඩකට නැහැ. අර ප්ලාස්ටික් බඩු එහෙම ගෙනල්ලා ගේ පිටිපස්සේ කඳු ගණන් කොට ගන්නවා. හැබැයි ගිහිල්ලා සීට්ටුවේ නම්බරය අරන් එනවානේ. මෙලෝ වැඩකට නැහැ. මාස ගානේ වියදම් කරනවා. මම යෝජනාවක් කරනවා මේ අද බණෙන් පස්සේ හරි කතා කරගෙන කරන්න මේ මාසෙන් පස්සේ අම්මලා ටික එකතු වෙලා සීට්ටුවක් දාන්න හම්බෙන සීට්ටුව සේරම සල්ලි ටික දරුවගේ පොතට. බැරිද? අර නිකන් ප්ලාස්ටික් බඩු ගෙනල්ලා විසිකරන්නට ඇරිය හොඳයිනේ නේ. හරි දරුවා වෙනුවෙන් සීට්ටුවක් දාන්න සල්ලි ටිකක් එකතු කරගන්න මාසෙට මේ එකතු වෙන ගාන දරුවගේ පොතට දානවා. මං කියන්නේ මෙන්න මෙහෙම හරි. බැරි දැන් ඉතුරු කරන්න බැරිද? පුළුවන්. ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා දරුවෝ වෙනුවෙන් යමක් ඉතුරු කරන්න, දරුවන්ට අනාගතයක් හදන්න, මේ දරුවන්ගේ අනාගතය හදන එක දෙමව්පියන්ගේ යුතුයකමක්, ඒක වගකීමක්. මේ දරුවන්ගේ අනාගතේ විනාශ වෙන්න දෙන්න එපා. පැහැදිලිද කියපු කාරණා? හරි. දැන් මේ ඔය ටිකත් එක්ක 11:56. මම හිතන්නේ පැය එකමාරක් විතර ඉවරයි. මේ තව විනාඩියක් දෙන්න. මේ ඔය ගෙවල් වල රණ්ඩු වෙනවානේ. රණ්ඩු වෙනවා ප්‍රශ්න වෙනවා. හරිද? මේ මම මේක මේ පෙන්වලා දෙන්න හදන එකක්. කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න. අනේ හාමුදුරනේ අපේ ගෙදර නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම රණ්ඩුවක් වෙන්නෙත් නැහැ, වෙලත් නැහැ. හරිම සතුටින් ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ පෞල් ජීවිතය අපි ගත කරනවා. ඉන්නවද? හරි. දැන් බෙල්ල දෙපැත්තට කරකවල බලන්න. ඉන්නවද එහෙම? නෑ. හැබැයි අපි ගෙදරදි කියලා නැද්ද මෙන්න මෙහෙම? අපේ ගෙදර තමයි හැම එකම වෙන්නේ. කියලා නැද්ද? කියලා තියෙනවනේ. අපි කියනවා අපේ ගෙදර තමයි හැම එකම නේ. හැම ප්‍රශ්න ටිකම තියෙන අපේ ගෙදර. අර අහවල් ගෙදර මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද? සේරම ප්‍රශ්න තියෙන්නේ කොහෙද? අපි කියන විදිහට අපේ ගෙදර. දැම්ම බලන්න, දැම්ම තේරුම් ගන්න ප්‍රශ්න නැති පෞල් ජීවිත ගත කරන කවුරුවත් ඉන්නවද? නෑ. එහෙනම් හැම පවුලකම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ආවන් පස්සේ හිතන්න එපා අපේ ගෙදර තමයි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න නැති එකක් හොයාගත්තා නම් හොඳයි. නේ එහෙම හොයන්න එපා. එහෙම ඒවා කොහෙවත් තියනවද? නෑ. විවාහය කියන්නේ කොහොමත් ප්‍රශ්න ගොඩක්ම තමයිනේ. ඔය ගිහි ජීවිතේ විවාහය කියන්නේ ප්‍රශ්න එනවා. එහෙනම් හැමෝගෙම ජීවිතවල ප්‍රශ්න තියෙනම් මේ හැම පවුලකම ප්‍රශ්න තියෙනම් රණ්ඩු වෙන්න, විරසක වෙන්න අවස්ථා මේ හැම පවුලකම එනවනම් අපි කරන්න ඕනේ මොකද්ද? විසඳ ගන්න පුළුවන් ක්‍රම දෙකකින්. එකක් පුළුවන් කෑ ගහලා රණ්ඩු වෙලා, අනිත් එක ආදරෙන් සුහඳව කතා කරලා. මොකද්ද ලේසි? ආදරෙන් කතා කරන එකද ලේසි, රණ්ඩු වෙන එකද? ලේසි මොකද්ද? රණ්ඩු වෙන එක ලේසි නේ. මතක තියාගන්න මේ ලෝකේ හොඳ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්ද? බෑ. ඒයි කියන එකද ලේසි, මැනික කියලා කතා කරන එකද? ඒයි කියන එක ලේසි නේ. ගෙදර ඒයි කියලා කතා කරන්න ලේසි. මතක තියාගන්න රණ්ඩු වෙන්න ලේසි, ආදරෙන් කතා කරන්න හරි අමාරුයි. හැබැයි අමාරු වුණත් හොඳ දෙයක් නා අපි කරන්න ඕනේද නැද්ද? කරන්න ඕනේ. මොකද හිතට සහනයක් තියෙන්නේ අවසානයේදී රණ්ඩු වුණොත්ද ආදරෙන් කතා කරොත්ද? ආදරෙන් කතා කරොත් නේ. හිතන ගෙදර ලයිට් බිල වැඩි කියලා අම්මා පටන් ගන්නවා කෑ ගහන්න 4-5 පැත්තටමනේ. මේ උන් එකටවත් කිසි ගාණක් නැහැ. ගෙදර ගැන හැඟීමක් තියෙන මට විතරයි. මං විතරයි ලයිට් එකක්වත් වහන්නේ. මුන්ට නම් හැඟීමක් නැහැ. බනින්න පටන් ගන්නවා. ගෙදර දරුවන්ට ගෙදර ඉන්න අයට ලයිට් එකක්වත් ඕෆ් කරන්න හිතෙයිද එහෙම ගියද්දි? නෑනේ ඕෆ් කරලා තියෙන ඒවත් දාලා යන්න හිතනවා එහෙම ගියද්දිනේ. හරිද? හිතන්න මෙහෙම කරන්ට් බිල වැඩි. කෑ ගහන්න නැතුව අපිට මෙහෙම කරන්න පුළුවන්. ගෙදරදී කන වෙලාවටවත් බත් ටික කන වෙලාවටවත් එකතු වෙලා කියනවා ලයිට් බිල වැඩි ගෙදර. අපි හැමෝම එකතු වෙලා මේකට විසඳුමක් ගේමු. දරුවන්ගෙනුත් අහන්නනේ. දරුවන්ගෙනුත් අහන්න මොනවද මේකට අපිට කරන්න පුළුවන්. මෙලෝ දෙයක් තේරෙන එකක් නැහැ. හැබැයි දරුවෝ යෝජනා ගෙනෙයිද නැද්ද? ගෙනේ. ඇයි මේ පවුලේ කෙනෙක් කියලා Tamanටත් හැඟීමක් එන නිසානේ. ඒ හැඟීම අපේ දරුවන්ට දැනෙන්න දෙන්න ඕනේ. නේ ඒ අය උත්තර දුන්නාම පස්සේ ඔහලව දන්නේ නැහැ. ඔහල පැත්තකට වෙලා ඉන්න අපේ අපි විසඳ ගන්නම්. කවදාවත් එහෙම කියන්න
එපා. දරුවෝ දෙමාපිය එකතු වෙලා එන ප්‍රශ්න සුහදව කතා කරලා විසඳ ගන්න. පැහැදිලිද මම මේ කියපුවා? තේරුණාද? එහෙනම් සතුටින් ජීවත් වෙන්න, සතුටින් ඉන්න, හරි ආදරෙන් ඉන්න. මෙන්න මේ කාරණා ටික විතරක් පුළුවන් නම් ජීවිතයට එකතු කරගන්න. අමාරු මොනවා හරි තියද මේ කියපුවා අය? කරන්න අමාරු දෙයක් තියද? නෑනේ. එන හරි ලස්සනට ඉන්න මේ දරුවෝ ටික හරි ලස්සනට හදන්න, මේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. දෙමව්පියොත් ගෙදරක අවවාදයට වඩා ආදර්ශී උතුම් කියලා මං දරුවන්ට පොඩි වැඩක් කියන්නද? ඔන්න අද දරුවෝ ටික ගෙදර ගිහිල්ලා ලොකු කොලයක ලියලා ගහන්න අවවාදයට වඩා උතුම් මොකද්ද? ආදර්ශය. ඇහුණද? ඔන්න දරුවන්ට කරන්න වැඩක් තියෙනවා. දරුවන්ට තරුණ තරුණියන්ට අද ගෙදර ගිහිල්ලා ගහන්න ලොකු අකුරෙන් බිත්තියේ අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ. මේ ඕක දකින වාරයක් පාසා දෙමව්පියන්ට මේ බණ ටික මතක් වෙයි. ඒ අයට මතක් වෙයි මේ කෑ ගහනවට වඩා අපිත් ආදර්ශමත් වෙන්න ඕනේ. ගිහින් ගහන්න ගෙදර හොඳද? හරි. ඉතින් ඔන්න ඔය ටික ජීවිතේට එකතු කරගන්න. හරි සතුටින් ඉන්න. මොකද අපි සතුටින් ඉන්න ඕනේ වැදගත්ම තැන කොහෙද? පවුලනේ, ගෙදරනේ. ගෙදර ප්‍රශ්න තියෙනම් කරන රස්සාව කොච්චර හොඳ වුණත් සතුටින් කරන්න පුළුවන්ද? බෑ. විඳවනවනේ. තාත්තලත් ගෙවල් වල විඳවනවා, අම්මලත් විඳවනවා, දරුවොත් විඳවනවා. මොකද තේරුමනේ? ඒ නිසා හරි සතුටින් ඉන්න. සතුටින් පෞල් ජීවිතය ගත කරනවා නම් ඉස්කෝලේ ඉගෙන ගන්න ටික කොච්චර අමාරු වුණත් දරුවෝ ඕව සතුටින් කරනවද නැද්ද? කරනවා. කරන රස්සාව කොච්චර අමාරු වුණත් පෞල ඇතුලේ සතුටින් ඉන්නවා නම් ඒ ස්වාමි පුරුෂය වුණත් ඒ රස්සාව සතුටින් කරනවද නැද්ද? කරනවානේ. පෞල ඇතුලේ හරි සතුටින් ගෞරවයකින් ඉන්නවා නම් උයන බත් එක කොච්චර අමාරු වුණත් අම්මා ඕනේ තරම් බත් උයලා දෙයිද නැද්ද? දෙයිනේ. ඒ නිසා ගෙවල් ඇතුලේ හොඳ සම්බන්ධතාවයක්, හොඳ ආදරයක්, ලස්සන ගෞරවයක්, එකිනෙකා අතර ගෞරවය හරි වටිනවානේ. ආදරය හරි වටිනවා. මේ දේවල් එකතු කරගෙන ඔබේ පෞල් ජීවිත ලස්සනට සාර්ථකව හදාගන්න කියලා අපේ ඇත්තන්ට හරි ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මේව මේ මතක් කරේ මේව වඩා වටින්නේ කාටද? Tamanටද අනුන්ටද? ඈ? Tamanටනේ. දැන් අද බණෙන් පස්සේ කියන්න බෑ මෙහෙම හොඳද? නියම බණ ටික අහන්න එක්කන් එන්න තිබ්බ අල්ලපු ගෙදර මිනිස්සයා. කියන්න බෑ හොඳද? නැත්තම් අද බණෙන් පස්සේ එක එක්කෙනාට කියන්නත් බෑ මෙහෙම. මේ ඔහෙට තමයි මේ බණ ටික නම් කිව්වේ. ඇහුණා නේද? ආයි මෙහෙම වෙන්න බෑ. මේව එක එක්කෙනාට ඇඟිලි දික් කරන්නත් එපා. නැත්තම් අද ගෙදර ගිහිල්ලා අර මුලින් කියපු ටික කියලා නැන්දම්ම ලෙලිලා මරා ගන්න පටන් ගන්නි. හරිද? මේ ප්‍රශ්න ඇති කරගන්න බෑ. අනුන්ට නෙවෙයි කිව්වේ මේවා කාටද? තමන්ට ඉස්සෙල්ලා හැදෙන්න ඕනේ තමන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතවලට මේ ධර්ම එකතු කරගන්න, තමන් ජීවිතේ යහපත් මාර්ගයට යොමු කරගන්න. අද දවසේ මේ උතුම් පින්කම, මේ ධර්ම දානමය පින්කම හරි වටිනවා. ධර්මදේශනා එකක් නෙවෙයි, ධර්මදේශනා තුනක් නේ. මේ පින්කම් මාලාවේ ධර්මදේශනා තුනක් සිදු කරනවා. ඉතින් හරි වටිනවා. අපේ චාමරයනේ. චාමරය ඒ අක්කා ඉතින් පවුලේ එකතු වෙලා මට මං හිතන්නේ මාසයකටත් වඩා කාලයකට කලින් කතා කරලා මේ දිනේ වෙන් කරගෙන හරි උවමනාවෙන් පින්කම සංවිධානය කරා. හරි පිළිවෙලකට පින්කම සංවිධානය කරා. මට මේ ධර්මාසනේ දැක්ක ගමන් මේ හොඳ හුරුවක් ආවා. මේ ධර්මාසනේ මේ පිටිපස්සේම කලින් මෙතන බණක් තිබ්බනේ. කත්නෝරු යහඳුරුවන්ගේ අර මෙච්චර ප්‍රසිද්ධ වෙන්න කලින්නේ මට මේක ධර්මාසනේ දැක්ක ගමන් මතක් වුණා. ඉතින් මං හිතන්නේ හරි වාසනාවන්ත තැනක්, හොඳ පිම්බිමක් මේක. මම හිතන්නේ ඒ කාලේ උන්වහන්සේ මෙච්චර සමාජගත වෙලා හිටියේ නැති වුණත් පන්සලට වැඩම කරලා ඉතින් ඒ පින්කම් කරලා තියෙනවා. ඉතින් හරි වටින පන්සලක්, හරි වටින නායක හාමුදුරු කෙනෙක්, හරි වටින දායක පිරිසක් ඉන්නේ. ඉතින් අපේ ඇත්තෝ හැම දිනාටම මේ පින්කම් වල ආශිර්වාදයෙන් මේවා හැම දෙයක්ම ලස්සනට කරගෙන හරි සමගියෙන්, හරි සතුටින් අපේ ඇත්තන්ට මේ කටයුතු කරගෙන යන්න හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් චාමරయ్య මේ පින්කම සිද්ධ කරේ වසර 3කට පෙර මිය පරලයන්ට යෙදුණු පුතණුවන්ට, පුංචි පුතණුවන් ඉතින් එයාට පින් දෙන්න. ඉතින් ඒ ඇතුළු නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඒ චාමරయ్యගේ ආදරණීය පියාණන් රෙක්ස් කරුණා නායක මහත්මයා, ඒ ඇතුළු ඇලෝසියස් කෝනට්, සිල්වියා, සයිමන් ස්ටොක් මේ නම් ටිකනේ අපි පොදුවේ පින් අනුමෝදන් කිරීම සිදු කරමු. ඉතින් ඒ පවුල නමින් මියගිය ඉන්ද්‍රාණි මල්ලිකා, ඔස්ටින් ඩයස් ඇතුළු ඒ සුමනදාස මහත්මයා ඇතුළු ඒ පවුල නමින් මියගේ ඥාතීන්ට විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාට මේ බණ අහන්න ආපු ඔයත් හැම දෙනා නමින් මියගේ ඥාතීන්ට ඒ වගේ මේ පින්කම සාර්ථක කරගන්න වචනකින් හරි උදව් උපකාර කරන්නට යෙදුණු සියලු දෙනාගේ නමින් මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන ඥාතීන්ගේ භවගාමී ජීවිතය සැපවත් වේවා. ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම ප්‍රාර්ථනා කරමු පින් බලාපොරොත්තුෙන් සිටින සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ දිව්‍ය ලෝකවල වැඩ සිටින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය අපි හැම දිනාට ලැබේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු ශ්‍රී සුගත බිම්බහාරාම විහාරස්ථානයේ අති ගෞරවනීය විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ අවසරයි ගරු කටයුතු නම කියන්නට මඩවල තැන්නේ ජිනරතන නායක මාහිම්පාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ලොකු කැපකිරීමක් කරන බව අපිට දැක්ක. හේතුව තමයි අද මේ බණට මුලින් ඇවිල්ලා ආරාධනාව කරලා ආයි ගමේ බණක් තිබිලා ඒ බණත් කියලා මට කිව්වට 45 වෙනකම් වගේ මේක කියාගෙන යන්න මම ඒ වෙලාව ඇතුළත එන්නම් කියලා නායකහරු ඒකත් ඉවර කළා. මෙතෙන්ටත් ඇවිල්ලා මේ හැමදේම කරන්නේ පුද්ගලිකව මොනවත් හම්බෙනවද? සාමාන්‍යයෙන් අපි තැනකට යද්දි මොනවා හරි අරන් යනවනේ. අද බණ අහන්නෙදි මොනවද ලොකුහන්ට අරන් ආවේ? පන්සලට. ගෙනයි නෑනේ මොකුත් නේ. දැන් සාමාන්‍යයෙන් අපි එහෙම අරන් යන්නේ නැහැ. මං කියන්නේ උන්වහන්සේලාව බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එහෙම ලාභ අපේක්ෂාවන් මුකුත් බලාපොරොත්තු නොවේ. උන්වහන්සේ සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ අද මෙච්චර පිරිසක් බණහන්නාව හරි සතුටින් අපි පින්කම් මාලාවක් කරා. ඉතින් උන්වහන්සේලා සතුටු වෙන්නේ ඒ වයින් අපි ආශිර්වාද කරමු. එවන් වටින මහා සංඝරත්නය ඕනේ තරම් මේකේ වැඩ ඉන්නවා. අන්නේ සියලු මහා සංඝරත්නයට අපේ නායක හාමුදුරුවෝ ඇතුළු මේ ශාසනය රැකගෙන යන සියලු මහා සංඝරත්නයට අපි එකතු කර ගන්නට යෙදුණු කුසලානිසංසයන් ආශිර්වාදයෙන් යහපත මුදා වේවා. මේ මහා සංඝරත්නයටත් යහපත වේවා. ශාසනික සමාජීය ආගමික සීල කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවා. ඒ වගේම මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදුණු දායකත්වයන් ගැන කටයුතු කරන්නට යෙදුණු රාගම පදිංචි චාමර කරුණානායක මහත්ම චාමරයියා. ඉතින් එයා ඒ වගේම දිලිනී අක්කා ඒ පවුලලා අය හරි වමනාවෙන් පින්කම සංවිධානය කළා තියෙනවා. හරි පිළිවෙලයි. මේවා ඉතින් කොරා නොකරා කියලා එකක් නැහැ. හැබැයි මේවා කරා කියලා මුකුත් හම්බෙන්නෙත් නැහැ. ලැබෙන එකම දේ තමයි අර මානසික සතුටනේ. මේ සතුට පුළුවන් සල්ලි වලට ගන්න. නෑනේ. මේ මම වුණත් හරි වමනාවෙන් මේ පින්කම් කරනවා. මේ අපෙනුත් ඔය බණට එහෙම කතා කරාම ඉස්සෙල්ලම අහන්නේ මොකද්ද? ඔයත් දැන් මට බණකට ආරාධනා කරොත් ඉස්සෙල්ලම අහන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ ගාන කීයදනේ? මරු ප්‍රශ්නයක් අහන්නේ අපේ. කවදාවත් ඒක අහන්නේ බෑනද? මේ කියන්නේ ගින්නක් නැතුව දුමත් නගින්නෙත් නෑ. මම කියන්නේ අපේ දායකයන්ගේ වැරදි විතරක්ම නෙවෙයි ඉතින්. ඉතින් කොහොම හරි මේ අපිටත් කතා කරලා ආපු ගාන අහනවා හාමුදුරුවන්ගේ ගාන කීයද? මම නම් ඉතින් මගේ නෙවෙයි මට වාහනයක් නැහැ. හයරකට කතා අරන් එන්නේ. වාහනේ හයරක තමයි අහලා හයරක බලලා කියනවා. ඒ හැර මේ එහෙම එකක් කියන්නේ හේතුව තමයි මම මේ මා උඩ තියන්න කියන්නේ නැහැ හොඳද? මම කියන්නේ හිතන්න මේ බණ කියලා ඉවරලා මම යනවා කියලා. යද්දි අපවත් වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන් නේ මං කියන්නේ. මේ අපිට මූසලයි කියලා පැත්තක දාන්න බෑ. ඒක වෙන්න පුළුවන්. ඒක මටත් එහෙමයි ඔබටත් එහෙමයි. හිතන්න යනකොට අපවත් වුණොත් සතුටින් මැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ ආයි. මේකට මං ගනුදෙනුවක් කරොත් මං කියනවා බණට එන්න මොකක් හරි මුදලක් කියනවා. රුපියල් දැන් 20000ක් වගේ මොකක් හරි මුදලක් මං කියනවා. කියලා මං ගනුදෙනුවක් කරලා ගියොතින් යනකොට මං අපවත් වෙනවා. අරන් යන දෙයක් තියෙද? පුළුවන් ද 20000 අරන් යන්න? බෑ මේක ගනුදෙනුවක් නෙවෙයි නේ මේක ඉවර වෙන්නේ නැහැ. අපි හරි සතුටින් හදවතේ සතුටින් දෙයක් කරොතින් ඒව ජීවිත කාලෙටම ආශිර්වාද වෙනවා. ආයි මැරිලා උපදින තැනටත් ආශිර්වාද වෙන නිසා ඒ වගේ දේවල් හම්බ කරන්න මහන්සි වෙන. ඉතින් චාමරයියා එයාක් ඒ පවුලල ඇත්තෝ හරිවමනාවේ මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම තමයි වගීෂ පුතුණුවන් පුතානේ. ඉතින් ඒ පුතා ඒ වගේම තිලක් ප්‍රියන්ත ඒජී හීඩ් මැනිකා සාගර ජයනි ධනංජය හර්ෂණ අනුෂිකා නිෂාදි අවිෂ්ක තුලාශ පුංචි පුතණුවන් ඔමාල් පුතණුවන් ඔෂිනි ඇතුළු ඒ පවුල්වල හැම දිනාට ආශිර්වාද කරනවා. ඉතින් නම් කියපු අය මෙච්චර වුණාට නම් නොකියුණු මේකට උදව් කරපු අය ඕනේ තරම් ඇති. ඉතින් එයාගේ හැමෝගෙම එකමුතු කමින් බණහන්න ආපු ඔබෙත් දායකත්වයෙන් හැමෝම එකතු වෙලා මේ පින්කම සිද්ධ කරේ. ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. පින්කමත් එක්ක සම්බන්ධ වෙච්ච බණහන්න ආපු පින්කමට දායක වෙච්ච වචනකින් හරි උදව් කරන්නට යෙදුණු මේ හැම දිනාටම මේ උතුම් පින්කම් ආශිර්වාදයෙන් මෙලොව වශයෙන් යහපත නිදුක් නිරෝගී සුවය උදා වේවා. පරලොව වශයෙන් සුගති සම්පත් සැලසේවා. අවසාන වශයෙන් උතුම් නිවන් අවබෝධයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.
කොයියා. අන්ත කේස් එක. මේමයි කේස් එක මට සින්දු කියන්න පුළුවන්. හරිද? මට කේස් එක තියෙන්නේ මේ සින්දුවක් කියන්න තරක් නෑනේ හරියට. ඉන්න ගලන්නේ සින්දුවක් කරන්න ගියාම ලේසි නෑනේ. මොකද කරන්නේ? අයියෝ ඔකද ප්‍රශ්නේ. පඩසිරි දැන් අහලෝකෙ කරන්නේ ස්ටුඩියෝ වීගෙන්නේ. යන්න ස්ටුඩියෝ වීගෙට. මේ තියෙන්නේ බලලා නම්බර. මොනකොට කොල්ලක් ගන්නකො. ලිරික්ස් දාලා හරිද? ඔඩියෝ වීඩියෝ එක හදලා හරිද? හැමදේම එකම තැනකින් මියුසික් වීඩියෝ එකක් එක්කම කරගන්න පුළුවන්. යන්නකො ස්ටුඩියෝ වීගෙට දැන් අහලෝකෙ තෝකේ ට්‍රෙන්ඩ් එක. Here is the place, our place, Studio We.